අපි කතා කරමු ඔබතුමාට අවශ්‍ය වෙන්නේ සෝතාපන්න මඟ පැහැදිලි කරන එකනේ. එහෙමයි සවනස. ඔව්. දැන් මෙතන ඊට ඉස්සර වෙලා අපි උත්තර තියෙන අදින දෙකක්. දැන් මෙතන බුදුන් වහන්සේගේ සෑම වචනයක්ම පරයායාත්මකයි. පරයායාත්මකයි විභජ්‍යීති කියලා කියන පරයායක් කියලා කියන්නේ තනි වචනයක් කතා කරාට ඒක අවස්ථානුකූලව විස්තර කරන එකට කියන පරයායක් කියලා. ඊට පස්සේ විභජ්‍ය කියලා කියන්නේ යම් යම් තැන්වලදී ඊට අනුකූලව ගැඹුරින් හෝ සාමාන්‍ය මට්ටමින් හෝ ඒ තැනට අනුකූලව විස්තර කරන එකට කියනවා පැහැදිලි කරන එකට කියනවා බෙදලා වෙන් කරලා පෙන්නන එකට කියනවා විභජ්‍ය කියලා. පැහැදිලි කිරීමට කියනවා පරයායක් කියලා. අනුකූලව ඒ කියන්නේ ගැඹුරු ස්වභාවයෙන් හෝ සාමාන්‍ය ස්වභාවයෙන්. එතකොට මෙතෙන්දී මුලින්ම කතා කරන්න ඕන සම්බුදු පියාණන් වහන්සේ එලි කරන සෝතාපන්න මග කියන්නේ මොකද්ද මේ? සෝතාපන්න කියනකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන සෝත කියන්නේ මොකද්ද කියලා. සම්බුදු පියාණන් වහන්සේ මහසාරිපුත්ත මහ අරහත් උතුමන් වහන්සේගෙන් අහනෝ ආවුසෝ සාරිපුත්ත සෝතෝ සෝතෝති උච්චති සාරිපුත්ත කිත්තා වතානුකෝ ආවුසෝ සාරිපුත්ත සෝතෝ සාරිපුත්ත මේ සෝත කියලා කියන වචනයක් තියෙනවා. මේ මොකටද සෝත කියන්නේ? ඊට පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. බන්තේ ස්වාමීනි අට්ඨාංගික මග්ගංච අදිවචන අරිය මාර්ගයට කියන නමක් තමයි සෝත කියලා කියන්නේ. අට්ඨාංගික මග්ගංච සමන්නාගතෝ ආපන්නෝති උච්චති. මෙන්න මේ අරිය මාර්ගය තේරුම් ගත්ත කෙනාට තමයි ඒකට අනුකූල ඇසිරෙන්න මගට අනුගත වෙනවා. එතකොට සෝත කියන්නේ මගටයි ඒක තේරුම් ගත්ත කෙනාට කියන ආපන්නෝ කියලා. ඒක තේරුම් ගන්න වැටහීම තියෙන කෙනාට තමයි අනුගමනය කරන්න හැක්කේ. ඒක තමයි සම්මුති කරන සාදු සාරිපුත්ත කියලා එහෙම ලොකු පිටරයක් කරනවා. එතකොට මේ ස්තෝත කියලා කියන්නේ සම්බුදු පියාණන් වහන්සේ එලි කරන මගටයි ආපන්නෝ කියලා කියන්නේ ඒක තේරුම් ගත්තා කියන එකටයි. ඊට පස්සේ කියනවා සෝතාපන්න මග ආකාර දෙකක්. පොදුමා මේ මොහේතර පළවෙනි පාඩට පහන වැටියෝ. එතකොට ඔතන සෝතාපන්න කියන එක උපාද මහත්තයා දැන් තියෙන පොත්පත්වල නෑ. අතීත අටුවාවල් දෙක මුල් අටුවාවල් තියෙනවා. අනුරාධපුරයේ යුගයට කලින් අටුවාවල් තියෙනවා. චූල සෝතාපන්නෝ ඊට පස්සේ නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්නෝ කියලා. ඒක චූල සෝතාපන්නෝ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ධම්මානුසාරී සම්මාදිට්ඨිය අංග 8කින් යුක්තයි. ඊට පස්සේ නියතෝ සම්බෝධි පරායනෝ සම්මාදිට්ඨිය ඒ සෝතාපන්න අංග 8කින් යුක්තයි. මේ අරිය මාර්ගයේ ආකාර දෙකට බෙදෙනවා. එතකොට මත එකක් ඒ කියන්නේ මේ සෝත කියන වචනය දෙආකාර සෝතාපන්න මග දෙආකාරයකට බෙදෙනකොට මගක් දෙආකාරයකට බෙදී යනවා. එතකොට මේ දහම් ඥානයේ පිළිගනාට තමයි මේ ටික ඒ මග ඊට අනුකූලව විස්තර කරලා ඉනහර දක්වන්න හැක්කේ දහම් ඥානයට තියෙන කෙනෙකුට විතරමයි. එතනින් කිසි කෙනෙකුට කරන්න බෑ. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා බණ කියන්නේ දැන් තියෙන පිටකයට ආදේශ කරගත්ත අටුවාවන් වලින් පොතේ තියෙන දේ ඉගෙනගෙන තමයි ඒ දේවල් කියන්නේ. මේකම ධර්ම කියන්නේ එහෙම එකක් නෙවෙයි. ධර්ම කියන්නේ තථාගත ධර්ම පිළිබඳව Tamanta ගැඹුරු ඥානය ලැබිලා ඒ ඥානය ආදේශ කර ඉන්න කෙනාට ඒ මොහොතේ ගැළපීම ගලපලා ධර්ම කියන එක තමයි ගැඹුරු ඥානයට ශ්‍රාවකයට කරන්නේ. පොතේ තියෙන දේ කතා කරන එකක් නෙවෙයි. එතකොට පොතේ තියෙන දේ අරගෙන ගැඹුරු ඥානය විහිදවලා අරගන්න එකට කියනවා අර ප්‍රතිභාන ශක්තිය කියන එකට පඤ්ඤාවන්ත කියලා. එතකොට මෙතන මොකක්ද චූල සෝතාපන්නෝ? චූල සෝතාපන්නෝක ධම්මානුසාරී මේ ශාසනයේ පළවෙනියෙන්ම තියෙන උපාදාන මාත්‍ය මේ බල ධර්ම පහක් තියෙනවා. අද්දා බල, විරිය බල, සති බල, සමාධි බල,
පඤ්ඤා බල. මෙන්න මේ සද්දා සීල සුත්‍යාග පඤ්ඤා කියන්නේ ඒක සද්දා සීල සුත්‍යාග පඤ්ඤා කියන එක මෙන්න මේක පිළිහිටනවා. එතකොට කොහොමද? මේක තමයි කියන්නේ ධම්මානුසාරී සම්මාදිට්ඨිය. ධම්මානුසාරී සම්මාදිට්ඨිය අන්නේ මග ඉස්සර කරනවා. ඒක තමයි මේ අදහසක්. ඔතන තමයි සීල සමාධි ප්‍රඥා කියන එක විස්තර වෙන්නේ අතාගත ශාසනයේ මුලම තැන. එතකොට සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ල සීලයක් ගැන කතා කරනවා. ඒ තමයි අපි සංවර වෙන ටික සීලයක් ආකාරයෙන් අට්ඨංග සීලයක් ආකාරයෙන් ඊට සාමදර සීලයක් ආකාරයෙන් උපසම්පදා සීලයක් ආකාරයෙන් කතා කරනවා. ඒ කතා කරන සීලය නෙවෙයි සංවරය. ඒ සංවරය තමයි අද මේ සීලය කියලා කතා කරන්නේ. සම්බුදු පියාණන් සීලය පෙන්වන්නේ අදහස මුල් කොටගෙනයි. අදහස වරද්දාගත්තොත් අපි කොච්චර ශික්ෂාපද රැක්කත් ඒතර සීලය පූර්ණ වෙන්නේ නැහැ. මේ ශාසනයේ අද වෙහිච්ච කාරණාවක්. ඔන්නෝක තීරුම් ගන්න එකට තමයි කියන්නේ චූලසෝදාපන්න පළවෙනිම කඩතුරාව ශාසනයේට සම්බුදු පියාණන් වහන්සේගේ දහම් න්‍යාය තීරුම් ගන්න මුල්ම තැන. මේක තීරුම් ගත්තොත් එයාට අනුගමනය කරන ස්ථීර වුණොත් මෙයා නියතෝ සුගතිගාමී වෙනවා. ඊට පස්සේ සුගතිගාමී ස්වභාවය නිසා බුද්ධ ශාසන අතහැරෙන්නේ නැහැ. එයාට සත්පුරුෂයෝ අතහැරෙන්නේ නැහැ. සත්පුරුෂ භූමිය අතහැරෙන්නේ නැහැ. මේක තමයි පළවෙනි දායාදය. මෙතන පෙන්නනෝ මොකද්ද පළවෙනි සම්මාදිට්ඨිය චූලසෝතාපන්නෝ කියන්නේ මොකද්ද කියලා. මෙතන බුදු පියාණන් වහන්සේ කියනවා චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කාය වාචා මනසාය. මෙන්න මේ අදහසක් ඇතුළයි ක්‍රියාවක් වෙන්නේ. අදහසට අනුවයි ක්‍රියාව කරන්නේ කයින් වචනින් මනසෙන්. එතකොට මෙන්න මේ ටික තමයි ත්‍රිවිධ දුච්චරිතය තීරුම් කරන තැන. ඊට පස්සේ කියනවා බුදුන් වහන්සේ සෝතා වදානේ පඤ්ඤා සුතමේ ඥාන සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා සමාධි භාවනාමය ඥාන. මේ සෝතා වදානේ පඤ්ඤා එන්නේ මේක තීරුම් ගත්තොත් ඒක තීරුම් ගත්තම තමයි අර සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන ඔය සීලයේ පිළිත්නාකාරය තේරෙන්නේ. ඊට පස්සේ සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා සමාධි භාවනාමය ඥාන සමාධිය අන්ධ කරගන්න නැතුව සමාධිය මුලා කරගන්න නැතුව අවබෝධය මතින් සමාධිය අරන් යන්න පුළුවන් මේ ධම්ම ඥානෙ ආපුගනාට විතරයි. එතකොට ඔන්නතන කියනවා චේතනාම් වික්කවේ මෙතන බුදුන් වහන්සේ පොත සීලයට අරගන්න කරන මෙතෙන් දෙකෙන්නනෝ යම් කිසි මොහොතකදී මනසට අරමුණු වෙලා ඒක විමසීමට ලක් වෙලා බාහිරේන අරමුණට මම ඔබතුමාට ඔය ටික කියන්නම් පළවෙනි දහම් කාරණාවත් එක්කම මේක බුදු පියාණන් වහන්සේ මුලින්ම ගෙන හරපානවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා සතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. මනස මුල්තුණු අරමුණු වලට ඊට පස්සේ තමයි මනෝ පුබ්බංගමා කියලා කියන මනස තමයි අරමුණු වලට මූලික වෙන්නේ පෙරමුණු වෙන්නේ ඉදිරිපත් වෙන්නේ. ඒකට මනස මුල් වෙලා තමයි ධම්මා කියන්නේ අරමුණු වලට. මනෝ පුබ්බංගමා ධම්මා මනස අර පංච ඉන්ද්‍රියට ඇහැට එන අරමුණට ඇහැට පේන අරමුණට මොලේ අවධානය යොමුනම තමයි මනෝ සෙට්ටා අර ඇහැට පේන අත්දැකීම මනසේ පිහිටන්නේ. මනස කියන්නේ මොලේ. ඊට පස්සේ අරමුණ පිහිටියාම තමයි මනෝමය ඒක හොයන්නේ යන්නේ. ඒක විමසීමට ලක් කිරීමක් කරන්නේ මනෝමය. ඊට පස්සේ ඒ විමසන කොට තමයි ඇහැට එන අරමුණ මොලේට අවධානය යොමු කරාම ඒක පිහිටියාම තමයි ඒක ග්‍රහණය වුණාම තමයි හොයන්නේ යන්නේ. හොයන්න ගියාම තමයි අර මනසාට පදුත්තේන. ඒක විමසන්න ගියාම වැරදි අදහසක් ඇති වෙනවා. මොකද්ද වැරදි අදහස? ඒක දැකලා විමසනකොට ඇති වෙන අධික ආශාවක් හේතු කොටගෙන ලෝභ සාගත රාගය ඇති වෙනවා. ඒක කලින් අත්දැකීමත් එක්කයි කලින් අත්දැකීමට අනුකූලව දකිනකොට අමනාප සාගත දේශයක් ඇති වෙනවා. ඔන්න ඔය ලෝභ දේශ දෙක ඇති වෙලා අරමුණ දිහා බලන එකට කියන මනසාගේ පදුත්තේන.
මනසාචේ පදුත්තේන ඒ අරමුණ ග්‍රහණය වෙලා හොයන්න ගියාම තමයි පෙර අධ්‍යක්ීමකට ආදේශ වෙලා තමයි රාගය හෝ ද්වේෂය ඇති වෙන්නේ. ඒකම ඇති වුණාම මනසාචේ පදුත්තේන කියන්නේ අඳුරු මනසක් අර ඒකට පාපකාරීව තමයි අදහස ඇති වුණේ. දැන් ඒ අදහසට අනුකූලව හැඟීමෙන් තමයි අරමුණ දිහා බලන්නේ. ඔන්නෝකට කියන මනසාචේ පදුත්තේන. ඊට පස්සේ ඒ අදහසට අනුකූලව හැඟීමෙන් තමයි කතා කරන්නේ. වාසතිවා මනසාචේ පදුත්තේන වුණොත් ඒ හැඟීමට අනුකූලව අදහසින් තමයි වාසතිවා කතා කරන්නේ, කරෝතිවා ක්‍රියා කරන්නේ. අන තතෝන දුක්ඛමං වේති. ඒ මොහොතේ අදහස වැරදි හන්දා තමන් ඉන්නේ පීඩාවකින් මේ මොහොතේ දුකට පත් වෙලා ඉන්නෝ තතෝන දුක්ඛමං වේති චක්කං වහතෝ පඩං මරණින් මත්තේ අරගතියට අනුකූලව අපාය නිර්මාණ වෙලා මේ සංසාරේ බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. හරියට ඒ උපමාව කරනෝ ඒ දුක උපමා කරනෝ කරත්තේ බැරිලා තියෙන හරකගේ පිටේ බෙල්ලේ ඒ සතාට අර බැඳීම නිසා ඒ සතා ගමන් කරන හැම ඉරියව්වකටම අර කරත්තේ බර පීඩාව එනවා. එතකොට මේ සතාට ඒ බර පීඩාවෙන් ගැලවෙන්න බෑ. වැරදි අදහසෙන්, වැරදි හැඟීමෙන් අපි කතා කරාද, ක්‍රියා කරාද ඒ ඵල විපාකයේ සංසාර ගමනටම ක්‍රියාත්මක වෙනවා. ඔන්නෝක තමයි කියන්නේ අර කරත්තේට අර බැඳි අරකා ඒ පීඩාව වෙන ආකාරය අන්න ඒ උපමාව තමයි අපාය දුක පිළිබඳව උපමා කරන්නේ. ඊට පස්සේ ඒකම අනිත් පැත්ත. දැන් ඔන්න බලන්න අර මම අර කියෝනේ විපද්‍ය කියලා. අන්න විපද්‍ය කියන්නේ මෙන්න මේකට එකක් වෙන් කරලා අපාය ගැන පෙන්නනෝ ඊට පස්සේ ඒකම අනිත් පැත්ත. ඊට පස්සේ කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පහන්නේ. වාසතිවා කරෝතිවා තතෝන සුඛමං වේති ඡායාව අනපායිනී. දැන් මේ මනසට අරමුණක් දැන් ඇහැට එන අරමුණ මනස යමුනාට පස්සේ අධ්‍යක්ීම මනසට ඇවිල්ලා විමසන්න ගියාම තමයි මනෝමය ඊට පස්සේ තමයි අර මනසට පසන්නේ නැහැ. ඒ අරමුණට මුහුණ දීලා විමසන්න ගියාට පස්සේ අර ලෝභයට ගොදුරු වෙලා රාග හැඟීම් නැහැ. ඊට පස්සේ දේශසහගත අමනාපයෙන් දේශසහගත හැඟීම් නැහැ. මේ අදහස් නෑ. ඒ හන්දා අදහස වැරදුන් නැත්තම් හැඟීමත් වැරදි නෑ. එහෙනම් ලෝභ සාගත රාගය නැත්තම් අමනාප සාගත ඒසිය නැත්තම් මනස දිහා නිවහල් මනසින් මේ කියන්නේ අරමුණ දිහා නිවහල් මනසින් තමයි බලන්නේ. අන්න එකට කියනවා මනසාචේ පහන්නේ නැ. අවදිමත් මනසින් මුලා නොවි අර උපේක්ඛාවෙන් අරමුණ දිහා බලනවා කියනවා. අන්න මනසාචේ පහන්නේන ආන්න ඒකෙන් අර ලෝභයට ගොදුරු නොවි දේශයට ගොදුරු නොවි තියෙන මනසට අරමුණ දිහා අපක්ෂපාතීව බලනෝ. එහෙනම් ඉතින් කතා කරන්නේ අර රාග සාගත ලෝභ සාගත ස්වභාවයෙන් නෙවෙයි අමනාප සාගත දේශ සාගත හැඟීමෙන් නෙවෙයි කතා කරන්නේ. අන්න ඒකට කියනවා මනසාචේ පටන්නේන වාසතිවා කරෝතිවා. එහෙනම් ක්‍රියා කරන්නේ අර පාපකාර අදාතට මුල්ලා නොවේ. අන්න වාසතිවා කරෝතිවා තහුණ සුඛමං වේති. අදහස වරද්දගatti නැති හන්ද ඒ මොහොතේ මනසට පහසුව තියෙන එක සැපයක් නිවීමත් එක්ක මරණින් මත්තේ ඡායාව අනපායිනී. අතෝන සුඛමං වේති ඡායාව අනපායිනී. ඡායාව අනපායිනී කියන්නේ තමන්ගේ ශරීරයේ හේවනකල ආලෝකය හරහා එකපටින් එනවා වගේ අර ඒ මොහොතේ අදහස වරද්දගත්තේ නැතුණාම තමන් ඒ මොහොතේ නිවීමෙන් පහසුව නිසා සැපෙන් ඉන්නේ. මරණින් මත්තේ සුගතිගාමි ගතියෙන් ඉන්න හන්ද සුගති උත්පත්ති වලින් අප්‍රමාණ සැපයටපත් වෙනවා. සුගතිය අහිමි වෙන්නේ නැහැ. තමන්ගේ හේවනල්ල පිටුපසින් එනවා වගේ සැපය සුගති සැපය උපමා කරනවා. තමන්ගේ හේවනල්ලට අපාය දුක උපමා කරනවා. අර තමන්ගේ අදහස වරද්දගත්තම අපායට. මේක වෙන් කරලා කීලකට කියනවා වෛද්‍ය කියලා. මොන්නක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඔක තමයි ඔක තමයි පදමාත්‍ය ධම්මානුසාරී පළවෙනි සම්මාදිට්ඨිය. ඔක සෝතාපන්න චූල සෝතාපන්නෝ කියලා කියන්නේ පොතෙන්ට. දැන් මේකේ ටික ඔක්කොම කියවුණා දැන් මෙතන. එහෙමයි ගාම්භීර විදිහට කියවුණා අපේ හම්බ. ඔව් ඒක අර මම මුලින් කියවනේ මේ දහම් ඥානය ඕන මේක
ඉස්සර කරන්න කියලා. එතකොට මොනවායි කාරණාව? එතකොට මේක තමයි චූලසෝතාපන්න මේ සම්මාදිට්ඨිය තමයි පළවෙනිම අරන් පෙන්නන්නේ. ඒකට කොහොමද මේකෙන් දැන් මං කියේ පරයය දැන් මේක විස්තර කරන්න ඕන. දැන් මේකේ කොහොමද සීලය පිළිහෙන්නේ? කොහොමද සමාධිය පිළිහෙන්නේ? කොහොමද ප්‍රඥාව පිළිහෙන්නේ? කොහොමද සුගතිය අහිමි වෙන්නේ? අර අදහස වැරදුනහම ලෝභ යම් බාහිර අරමුණකට කැමැත්තක් ඇතිලා ඒකට රාග සහගත ලෝභයක් ඇති වුනහම අමනාප සහගත දේශයක් ඇති වුණාට පස්සේ මනසේ තියෙන රාගයට දේශයට දෙකම අභ්‍යන්තරේ ඇවිලීමක් තියෙනවා. ඇවිලීම හේතු කොටගෙන එතන ඇවිලීම හේතු කොටගෙන දැවීම හේතු කොටගෙන අසහන වීස පීඩාකාරී ස්වභාවයක් තියෙන්නේ. අපි ඒකයි රාග චේතනාව ඇතුළ අරමුණ දිහා බලනකොට අපහසුයෙන් අසහනින් ඉන්නේ ඒකයි. එතකොට දේශ සාගත චේතනාව ඇති වුණාම අරමුණ දිහා ගැටෙන්නේ ඒකයි. අර රාග සාගත චේතනාවෙන් ඉන්නකොට අරමුණ දිහා අධික ලෝභ සාගත ඇඟීමෙන් තමයි බලන්නේ. අමනාප සාගත දේශය තියෙනකොට අරමුණ දිහා ගැටීමෙන් බලන්නේ. රාග සාගත ස්වභාවය ඒක ලං කර ගන්න බලාපොරොත්තු ඉන්නේ අමනාප සාගත ස්වභාවයෙන් ලං වෙනවට අකමැත්තෙන් ඉන්නේ. දකින්න අහන්න තමන් ඇසුරට ඒ තුන්තරටම අකමැති. මතක් වෙනවට අකමැති, කතා කරන්නත් අකමැති, ඇසුරු කරන්නත් අකමැති. එතකොට අනිත් පැත්ත හිතන්නත් කැමති, කතා කරන්නත් කැමති, ලං කර ගන්නත් කැමති. ওই දෙපැත්ත තමයි අදහස් දෙකට අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ. ওই දෙක වෙන් කරනෝ පුදුනාසේ ඔන්න දෙකේම තියෙන්නේ රාගයත් දේශයත් දෙකම තියෙන්නේ අදහස් දෙකක් වුණාට අභ්‍යන්තර ක්‍රියාවලිය එකයි. ඒ දෙකේම තියෙන දැවීම අසහන වේස පීඩාකාරී ස්වභාවය. අසහන වේස පීඩාකාරී ස්වභාවය නම් ඒ කායික මානසික අපහසුවක් දුක ඔන්න ඔතෙන්ට කියනවා තතෝන දුක්ඛමං ඒති. අදහසට අනුකූලව අරමුණ නිසා දුකටපත් වෙලා ඉන්නේ. අනේ ඇවිලීම නිසා නිවීමක් නැති හන්දා අපහසුවෙන් දුකෙන් ඉන්න එකට කියන සීලය පිළිහිලා කියලා. ඊට පස්සේ එතනම සතුට පිළිහිලා අතන සැපේ නැත්තම් එතන අතුටක් නැහැ. එතන සතුට නැත්නම් මොකද දෝමනස්යක් තියෙන්නේ. එතකොටගෙන ඒක තියෙන්නේ අර පාපකාරී වර්ධවාගත්ත අදහස හේතු කොටගෙන. ඒ හන්ද මනස අඳුරේ මුලාසහගතයි. අන්න අඳුරු චිත්ත ප්‍රීතිය නේ අඳුරුයි මුලාසහගතයි පාපකාරී අදහසට කොටු වෙලා. ඒ හන්ද කියනවා සමාධිය පිළිහිලා කියලා. එහෙනම් සමාධිය කියලා කියන්නේ මනසේ සතුටට ඊට පස්සේ අවදිමත් ස්වභාවයට. දැන් මේ අර පාපකාරී අදහසට කොටු වුණාම මනසේ චිත්ත ප්‍රීතිය නේ එතන තියෙන දෝමනසය අවදිමත් නේ අඳුරුයි මුලාසහගතයි. ඔතන සමාධිය පිළිහිලා. ඊපස්සේ මේ දෙක සිද්ධ වෙන්නේ අතන සීලය පිළිහිලා දුකටපත් වෙන්නේ සමාධිය පිළිහිලා මනස දෝමනස්සේ අඳුරු භාවයේ ඉන්නේ අර මනස නිවහල්නේ උපේක්ඛාවෙන් අරමුණ දිහා බලන්න බෑ. ඒකට හේතුව පඤ්ඤා ඉන්ද්‍රිය පිළිහිලා තියෙන්නේ. අරමුණ දිහා අවබෝධය මුල් කොටගෙන බැලුවේ නෑ. ආන්නේක නිසා තමයි රාගය හටගත්තේ දීසය හටගත්තේ. ඒකයි මේ දුකෙන් දෝමනස්යෙන් සීල සමාධි පිළිහිලා ඉන්නේ පඤ්ඤාව පිළිහිච්ච හන්දා. ඒතර මේ නිවහල් භාවය නෑ උපේක්ඛාව නෑ. අන්න නිවහල් භාවය නැති හන්ද උපේක්ඛාව නැති හන්ද කියන පඤ්ඤා පිළිහිලායි කියලා. එතකොට මෙතන සීලයක් පිළිහිලා දුකටපත් වෙලා නම් සමාධියක් පිළිහිලා චිත්ත ප්‍රීතිය නැත්තම් අඳුරු නම් එහෙනම් පඤ්ඤාවක් පිළිහිලා නම් නිවහල් භාවයේ නැත්තම් උපේක්ඛාවක් නැත්තම් එතන අபிසංකාරය මනසේ උපකල්පන ගොඩනගන්නේ අර ලෝභ දේශ දෙකට අනුකූලවයි. ඒක චිත්ත ප්‍රීතිය නැති හන්දා එතන අபிසංකාරයේ අපුඤ්ඤයි. ඔතන අපුඤ්ඤ කියලා කියන්නේ චිත්ත ප්‍රීතිය පහසුව නැහැ. අපහසුවෙන් තමයි අදහස් ඇති වෙන්නේ. එතකොට අපහසුකාරය අන්‍ය අපුඤ්ඤ අபிසංකාර අතන චිත්තම් පිනාතිති පුඤ්ඤං. එනම පුඤ්ඤ නැත්තේ සතුට සැපේ තියෙන පුඤ්ඤයි. මෙතන සතුට සැපේ නැත්තම් අපුඤ්ඤං. අපුඤ්ඤාභිසංකාරේ පාපකාරී අදහසට අනුකූලව තමයි උපකල්පන එන්නේ. අපුඤ්ඤාභිසංකාරයේ තියෙන්නේ ගතිය අගති ගතිය. අගති ගතිය පොදු වෙන්නේ රාගයට, දේශයට, මෝහ, බය කියන අගති ගතියෙන් තමයි අදහස් උපද්දවන්නේ මනසේ.
එහෙනම් අපුඤ්ඤාභි සංකාරය සීල සමාධි ප්‍රඥා පිළිහිලා ගොඩ නැගුණොත් ගතිය අගතිගාමී. ඒ මොහොතේ මරණොතින් සුගතිය අහිමි වෙනවා. අහිමි වෙලා ඔය පොතල් තමයි මාරයා ඉන්නේ. අන්න මාරයන්ගේ අමනුෂ්‍ය ලෝකවල ඊට පස්සේ പ്രേත ලෝකවල ඒක තිරසන් ලෝකවල අපායට උපදින්න වෙනවා. අර මනසේ ගතිය තමයි එහෙනම් දැන් මෙතන ගතිය හැදෙනොත් අර උත්පත්තියට අනුකූලව ඊයාදි කරපු පෙර කරපු තමන් කරපු පාපයට බලවත් ස්වභාවයයි බලවත් නොවන ස්වභාවයයි හේතු කොටගෙන ගතිය අර ඒ මනුස්ස ලෝකවල උත්පත්තියට යනවා. ඔන්නෝක තමයි පළවෙනි කියන්නේ. මේක ඔන්නෝම විස්තර කරලා පැහැදිලි කරනවා. එතකොට මෙතන තමයි සීල සමාධි ප්‍රඥා පිළිල අபிසංකාරේ අපුඤ්ඤ වෙලා අර අගති ගතියටපත් වෙලා අපායට හේතු වෙන්නේ. මේක තමයි පළවෙනි පැත්ත. ඔන්න ඔය ආකාරයෙන්ම තමයි එක් පැත්ත. අනිත් පැත්ත කියලා කියන්නේ දැන් අර ওই දෙන්නේ ලෝභ දේශ දෙකට මුල් වෙලා මේ සීල සමාධි ප්‍රඥා පිළිහිමත් අගතිගාමී වීමත් අපායටපත් වෙන්නේ කොහොමයි? ඔක තමයි කතෝනන් දුක්ඛමං ඒති චක්කං මහදෝපදං කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් පැත්ත යම් තැනක යම් විතක අර ලෝභ සාගත අදහස හටගන් රාග සාගත අදහස හටගන්නවත් එක්කම අරමුණට හටගන්නවත් එක්කම දේශේ හටගන්නවත් එක්කම Tamanට උර්මන ස්වභාවය අත්දකින්න. දැන් මේ අදහස ඇති වුණ හැටියෙම මනසේ දැවීමක් තියෙනවා. අසහන වේශ පීඩාකාරී අපහසුවක් දුකක් සීලයේ පිළිහෙනවා. දැක්ක හැටියෙම අර පාපකාරී ලෝභය අතහැරී යනවා. ඊට පස්සේ ආපහු දකින්න ඒක අපහසුවක් දුකටපත් වෙනවා සීලයේ පිළිහෙනවා. එතන සතුටක් අහිමි වෙනවා. දෝමනස්යක් ඇති වෙලා පාපකාරී අදහසකට කොටු වෙලා මනස අඳුරු වෙනවා මුලාසහගතයි සමාධියක් පිළිහෙනවා. මෙතන මනස නිවහන්නේ උපේක්ඛාව අතහැරි පඤ්ඤා ඉන්ද්‍රිය හීනන දැක්ක හැටියෙම ඒක අපාය උත්පත්තියට හේතු වෙන විත්‍ය දැක්කම මේ මොහොතේ දුකටපත් වෙලා මරණින් මත්තේ අපා දුක උරුම වෙන විත්‍ය සිහිපත් කරපු හැටියෙම අදහස ඇති වෙනවත් එක්කම අර අදහස අතහැරි යනවා. එහෙනම් අදහස දැන් ක්‍රියාවක් වෙන්න යනකොට ක්‍රියාව නොකිරීමෙන් ක්‍රියාව නවත්තනවා. නැත්නම් එකක් අදහස හටගත්තම අදහසට අනුකූලව ඊළඟ විපාකය සිහිපත් කරාම තමයි අදහසට අනුකූලව ක්‍රියා කරොත් ඒකට අනුකූල විපාකය සිහිපත් කරාම තමයි අදහස අපහැරියන්නේ. අපහැරෙනවත් එක්කම අර මනසේ තියෙන රාගය හෝ දේශය අපහැරියනවත් එක්කම ආදීනව දැකලා අර පාප අදහස අතහැරනවත් එක්කම මනසේ තියෙන දැවීම අතහැරී යනවා. එහෙනම් මේ මනසේ දැවීම අතහැරනවත් එක්කම පාප අදහස අතහැරනවත් එක්ක දැවීම අතහැරී යනවා. නිවීමක් තියෙන්නේ. නියම මනස තුළ තියෙන්නේ කායික මානසික පහසුවක්. ඒක සැපයක්. අන සීලේ පූර්ණයි. නිවීම පහසුව සැපේ හේතු කොට සීලේ පූර්ණ වෙනවා. ඊට පස්සේ එතනම සතුටක් වෙනවා. එතන සෝමනස්සිය තියෙන්නේ. අවදිමත් මනසක් ගන්නයි. එහෙනම් ඒතර නිවීමත් එක්ක සුවක් සැපයක් සීලයේ පූර්ණයි. ඒක නිවීමක් තියෙනවා. ඊට පස්සේ ඒක චිත්තක්‍රියතිය තියෙනවා. අවදිමත් මනසක් මුලාවෙන් කරයි සමාධිය පූර්ණයි. ඔන්න දැන් තියෙනවා නිවීම හේතු කොටගෙන අසෝ සැපේ සීලයට ආවා. අර අදහස අතහැරනවත් එක්කම එතනම චිත්තක්‍රියතිය තියෙනවා. අවදිමත් මනසක් මුලාවෙන් කරයි සමාධිය පූර්ණයි. එතනම මනස නිවහල් වුණා උපේක්ඛාවට ආව පඤ්ඤාව පූර්ණයි. අන්න දැන් චිත්තම් පිනාටි පුඤ්ඤං කියතට ආව. දැන් අර නිවීම හේතු කොටගෙන සැපේ සීලිය පූර්ණයි. එතනම සතුට සෝමනස්සේ අවදිමත් මනසක් මුලාවෙන් තොරයි සමාධිය පූර්ණයි. නිවහල් මනසක් උපේක්ඛාවෙන් තොර පඤ්ඤාව පූර්ණයි. මේ තුන හේතු කොටගෙන මනසේ අபிසංකාරය පුඤ්ඤාபிසංකාරය මේ පුඤ්ඤාபிසංකාරයේ ගතිය තමයි සුගති ගතිය. දැන් මේ සුගති ගතියෙන් තමයි සියලු මිනිස්යන්ගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේක මනුස්ස සුගතියක්. මිනිස්සෙකුට අගතිගාමී ගතියකින් උපදින්න බෑ. එහෙනම් මිනිස්සු අපිට ගන්නේ නෑ. ඒකයි බුදුන් වහන්සේ මේ කියන්නේ මනුස්ස මනස උසස් කියන එකට කියනවා මනුස්ස කියලා. එහෙනම් සෑම මිනිසෙකගෙම මනෝ ධාතුව මොලේ නිර්මාණය වෙන්නේ කොනෝයි සුගති ගතියෙන්. අද මිත්‍ර ධර්මයේ ඕක. එතකොට ඔන්න ඒ කාරණාව බුදුන් වහන්සේ
පෙන්වන්නේ. අර රාගයට කොටු නොවි, පිටේට කොටු නොවි මානස නිවහල් ස්වභාවයෙන් ආපු නිසා තමයි සීල සමාධි ප්‍රඥා පුරුණ ආපු නිසා තමයි සුගති උත්පත්තිකට ආවේ. ඔන්න සුගතිය. එහෙනම් මෙතන සීලය සමාධිය ප්‍රඥා පරිපූර්ණ නම් මානස අபிසංකාරයේ පුඤ්ඤ අபிසංකාරයේ සුගති උත්පත්තියට යන්නේ. මෙන්න මේක දකින්න ආනිසංස. මේක තමයි පළවෙනි සම්මාදිට්ඨිය සුප්පර්ක අරකේ චූල සෝතාපන්නෝ කියන්නේ උතෙන්ටයි. ඕක තමයි අදහස වැරදුනොත් ඊළඟ අඳුරු විපාකය ආදීනෝ දැක්ක හැටි අතහැරී යනවා. අතහැරී ගිහපු හැටි තමන්ගේ මනස පරීක්ෂා කරනකොට අනුදේක පාප අදහස අතහැරී ගියාම නිවීම පේනවා. අන සීලිය පූර්ණයි. ඒක චිත්තපීතිය පේනවා. සමාධිය පූර්ණයි. නිවහල් භාවය පේනවා. ප්‍රඥා පූර්ණයි. අபிසංකාරය පුඤ්ඤයි. පුඤ්ඤ අபிසංකාරය ගතිය සුගති ගතිය. දැන් මෙයාගේ සුගතිය මෙයා දන්නවා. එතකොට දැන් මේ ඥාන දැන් මෙයාට මේ ඥානය තියෙන හන්දා ආකාරී අදහසක් ඇති වෙනවත් එක්කම එයාට තේරෙනවා මේ මොහොතේ මරුණොත් අපාය යනවා වහ අදහස කර ගන්නවා. අතහරනවත් එක්කම එයාට අනිත් පැත්තෙන් පේනවා මේ තමන්ගේ සීලිය පූර්ණයි, සමාධිය පූර්ණයි, ප්‍රඥා පූර්ණයි, මම අපායට දාන කාටවත් බෑ. මෙන්න දෙපැත්ත පිළිබඳව පරිපූර්ණ ස්වභාවයෙන් දකින්න එක්කෙනාට අන්න විපස්සනාව කියන්නේ ඔතෙන්ටයි. එයා මෙතන විසරදයි. එයාගේ සීලය ගැන එයාට අවිච්ඡප්පසාදේ. ඔතෙන්ට තමයි කියන්නේ උපාසක මහත්ය සද්ධාව කියලා. දැන් අද සද්ධාව කියන වචනේ අර්ථයවත් දන්නේ නැහැ. ඒක සද්ධා කියලා කියන්නේ මේ මොහොතේ පවතින ඇත්ත දැකලා විශ්වාසයෙන් ඉන්නවා. මේ මොහොතේ තමන්ගේ මනසේ පවතින ඇත්ත දැකලා විශ්වාසයෙන් ඉන්න එකට කියන සද්ධා කියලා. එන සද්ධාව තියෙන කෙනා අර අවිච්ඡප්පසාදේ සම්බුදු පියාණන්සේ කෙරෙහි එයා මේ ආමිෂයට බුදුරු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ශාසනයේ ගැඹුරු ආරය අපේ සුගතියට මඟ තීරුම් අරගෙන සම්බුදු පියාණන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්න කෙනෙක්. මෙයා තමයි චූලසෝතාපන්නෝ මඟ තීරුම් අරන් ඉන්නේ. මෙයාට හැම මොහොතකම පාපේ අදහස් අට ගන්න වාරයක් පාසා අර මඟ අනුගමනය කරනකොට ආපකාරී අදහසෙන් මිදලා තමන් අර මඟ පරිපූර්ණ කරමින් සුගතිය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඕනම තමයි පළවෙනි මඟ. ඕක තීරුම් කරවන්නේ නැතුව වෙන කිසියම් සමක් කතා කරලා තීරුමක් නැහැ. ඒ මෙතනින් තමයි තමන්ගේ පැත්තට හැරිලා බලන්න මුල්ම කඩතුරාව දිග හැරෙන්නේ. දැන් මේ සම්මාදිට්ඨියට ආපු කෙනාට සෝතාපන්න ඵලය අර ඒ කියන්නේ නියතෝ සම්බෝධි කරායනෝ සෝතාපන්න ඵලය ගැන කතා කරන්න හැකි. මෙයා මේ පරිබාහිර දේවල් දැන් බලන්න මේකේ සැපය කියන එක දැන් මේක අයිති දුක්ඛං අරිය සත්‍යං කියන එකත් අයිති නේ. අයිති මේක. දැන් අපි දැක්කොත් රාග අදහස හටගත්ත හැටිම අපි සැපයක් හොයාගෙනයි පරිබාහිර අරමුණක් පිළිබඳව හොයන්නේ යන්නේ. එතකොට ගැහණියට පිරිමියක් ගැහණිය ඒ ශරීර බලලා එතනින් සතුටක් හොයන්නේ සැපයක් හොයන්නේ. එතකොට මේ සතුට සැපය හොයන්න ගිහිල්ලා බුදුන් වහන්සේ කියන විදිය බැලුවොත් ඒ සතුට එක ප්‍රියයි කියලා අදහසින් බලනවා. ප්‍රිය සහගත හැඟීමෙන් බලනවා. ඒක ගැහණියේ තියෙන පැනවීම සුබයෙන් බලනවා. එතකොට ඒ මොහොතේ ඒකට වටිනාකමක් ඇති වුණාම ඒ මොහොතේ ඒ රූපය වෙනසෙනවා කියන එක තේරෙන්නේ. ඕනෝක තේරුම් නැති එකට කියන බුදුන් වහන්සේ මෝහයෙන් ඉන්නවයි කියලා. මෝහ කියන්නේ පොතෙන්ටයි. එහෙනම් මෙතන මේ අරමුණේ ඇත්ත තේරෙන්නේ නැතුව අර රාගයට ගොදුරු වෙලා ඉන්නේකේ අභ්‍යන්තර දිහා බැලුවොත් දුක්ඛ අරිය සත්‍යං අදහස නිසා තමයි මේ මොහොතේ දැවීමෙන් අසහනෙන් වෙහස පීඩාවෙන් දුකෙන් ඉන්නවා. අන්න ඒක දකින්නකොට තමයි පේන්නේ. ඒ ගැන හොයනකොට තමයි පේන්නේ. ඒ ගැන විමසන්න ගියොත් විතරයි තමන් පහසුකටපත් වෙලා දුකටපත් වෙලා සීලියක් පිළිහිලා එතන චිත්තප්පේතිය නෑ දෝමනස්යෙන් ඉන්නේ සමාධියක් පිළිහිලා මනස නිවහල් නෑ උපේක්ඛාව නෑ පඤ්ඤාවක් පිළිහිලා මේ මරණින් මත්තේ අපායට ඕක දුක්ඛං අරිය සත්‍යං තමන් මේ මොහොතේ දුකටපත් වෙලා මරණින් මත්තේ දුකටපත් වෙනවා. මේක තමයි පළවෙනි කියන්නේ. මේක දකින්න පුළුවන් තමන්ගේ අභ්‍යන්තරයේ මේ මොහොතේ හටගන්න දුක දකින්න පුළුවන් කෙනාට තමයි මේ ලෝකෝත්තර ශාසනයේ අධිරෙන් අධික අභ්‍යන්තරයට මනස හරවන්න පුළුවන්.
දැන් ඕක තමයි මේක තමයි දකින්න ගියේ මූලික සම්මාදිට්ඨිය. එතකොට ඔන්න ඔය ටික තීරුම් ගත්තම තමයි තමන් මේ මොහොතේ දුකටපත් වෙනවා පේනවා. ඊට පස්සේ ඒකේ මිදුණුටින් තමන් සැපයටපත් වෙනවා පේනවා. අර සීලයේ පිළින මේ පාපකාරී අදහස අතහැරීමෙන් සීලයේ මෙතන සැපයටපත් වෙනවා, සීලයේ පිළිනවා, මේක සීලයේ පූර්ණ වෙනවා, චිත්තපීතියක් අත ගන්නවා. සමාධිය පූර්ණයි, නිවහල් භාවයේ උපේක්ඛාන පඤ්ඤාව පූර්ණයි. මෙන්න මේ කාරණා දෙක නියෝජනය කරලා දකින්නකොට තමයි මාත්‍යා අර තමන් මේ මොහොතේ සැපින් සතුටින් ඉන්නවා. මේ දෙක මෙන්න මේ ස්වභාවය තේරුම් අරගත්තා තමයි කියන්නේ සම්මාදිට්ඨි සෝතාචර අරක චූල සෝතා කරන භාවයටපත් වෙනවා කියලා කියන්නේ මේ මඟ තේරුම් අරන් ඉන්නවා. ආර්ය සත්‍යං කියන්නේ ඔතෙන්ටයි මුල් තැන. දැන් මෙතන ඉන්න කෙනා දැන් අර මුලාසහගත අරමුණට මුලා වෙලා ඒකේ සැපේ හොයන්න යන්නේ මුලාවෙන් ඉන්න කෙනා. දැන් මේක දකිනකොට දැන් මේක තේරුම් අරගත්තට පස්සේ මේක නේද තේරෙනවා සැපය තියෙන්නේ කොහෙද? සැපය කියන්නේ මොකක්ද කියන එක මෙයා දැන් අඳුනගෙන ඉවරයි. එහෙනම් මේ ඥානවන්ත කෙනා උපාදවස්තය තමන්ගේ මනස පරිබාහිරට ගිහිල්ලා සැපයක් හොයන්න යන්නේ. එහෙනම් අදහස වරද්ද ගත්තොත් තමන්ගේ ඒ කියන්නේ මනසේ නිවහල් භාවය මනස පරිබාහිරට වදාන යොමු කරලා අදහස වරද්ද ගත්තොත් දුකටපත් වෙනවා. එහෙනම් මනස උපාසම සැප කියලා කියන්නේ බාහිරට යොමු නොවි අභ්‍යන්තරයේ tempat මනස තුල තියෙන නිවීම තමයි සැපය. එහෙනම් මේ සුගති ගතියේ ඉන්න කෙනා ඒ මහා සැහැල්ලුවකින් සැපයකින් ඉන්නේ. එයා සැපේ කියන්නේ මොකක්ද කියලා හඳුනනවා. එතකොට අපි මේ පරිබාහිර අරමුණකින් අපි සැපයක් හොයන්න ගියාට අපි සැපයක් කියලා හිතුවට එතන තියෙන අසහන වෙහස පීඩාවක්මයි. ඒ පැත්තෙන් අයින් වෙලා මනසේ අදහස නිරාකරණය කරගත්තට පස්සේ තමයි ඇත්තටම සැපය කියන්නේ මොකක්ද කියලා පේන්නේ අපිට. එහෙනම් දෙවියා ඉන්නේ උපාදමාර්ථය සුගතිගාමී ගතියෙන් නිර්මාණය වෙච්ච දෙවියා ඉන්නේ තමන්ගේ අභ්‍යන්තර සැලසීමක් එක්කයි. එහෙනම් දෙවියා සැපෙන් ඉන්න කෙනෙක්. yes. සීලවන්තයි. එහෙනම් දෙවියා සතුටින් ඉන්න කෙනෙක්. එහෙනම් සමාධි සම්පන්නයි. දෙවියා පඤ්ඤාවෙන් ඉන්න කෙනෙක්. නිවහල් භාවයෙන් ඉන්න කෙනෙක්. එහෙනම් පඤ්ඤාවන්තයි. ඔන්නක තමයි පළවෙනි. ඕක දැක්කොත් අපිට පරිබාහිර දේවල් ගොනු කරගන්න යන්නේ නැහැ. සැපේ අතහැරගෙන පරිබාහිරින් සැප හොයන්න යනවා. කවදාවත් සෑහීමකටපත් වෙන්න බෑ. ඒක තමයි පළවෙනි කියන්නේ. දැන් ওই ටික පැහැදිලිද? ඕන්නොයි පළවෙනි තැන. එතකොට ඔතන තේරෙනවා එහෙනම් මෙතන තමයි රාග දේශ දෙක පාලනය කරගෙන අපායට නොවැටි අදහස පාලනය කරගත්තොත් තමයි අදහස අපායට වැටෙන්නේ නැත්තේ. මොනතරම් ක්‍රියාවෙන් වචනය ආරක්ෂා කරත් ක්‍රියාව ආරක්ෂා කරත් ඒ දෙක ආරක්ෂා කරන එක හොඳයි. හැබැයි මේක දන්නේ නැතුව ක්‍රියාව විතරක් ආරක්ෂා කරන් හිටියොත් මරණාසන්න මොහොතේ කොච්චර මේ වර්ධි වචන කියන්නේ නැතුව ක්‍රියාව කරන්නේ නැතුව ඉන්නකොට මරණාසන්න මොහොතේ මොනවා හරි පාපකාරී අදහසක් ආම්බෙන් හරි ඇති වුණොත් ඒක නාට සුගතියකට යන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුන් වහන්සේ මෙතන මේ සීලය පනවන්නේ අදහස නිරාකරණය කර පිළිගාකරණය කරගන්න හැකියාව තියෙනකොට මරණාසන්න මොහොතේ එයා සිල් රැක්කද සිල් රැකෙන්නේ නැද්ද ඒක ප්‍රශ්නයක් නෑ. එයාගේ අන්තිම මොහොතේ එන අදහස අල්ලන්න පුළුවන්කම තියෙන සීලයේ පිළිහෙන ආකාරය එයා ඒ මොහොතේ ඒ දිහා අවධානයෙන් ඉන්නේ තමන්ගේ අභ්‍යන්තරය ගැන. ආනෙතර පළවෙනි සම්මාදිට්ඨිය කතාගත ශාසනයේ දකින්න තැන ඔක තියෙනවා චූලසෝතාපන්නෝ කියලා. ඊට පස්සේ ඔය සමාධි දැන් එයා මනස පාලනය කරගන්න පූර්ණ හැකියාව තියෙනවා. අදහසක් හටගන්නකොට බලනවා මොකද්ද මේ හටගත්ත රාගයක්ද? රාගයේ මේ හටගත් දේශයක්ද? ස්වභාවය දකින්න මේ මොහොතේ අදහස තුල Taman ඉන්නේ පහසු වෙන්න අපහසු වෙන්න. අන්න ඒක පේනවා. එහෙනම් මේ සීලියක් පිළිගෙනෝනේ, සමාධියක් පිළිගෙනෝ, පඤ්ඤාවක් පිළිගෙනෝ. එහෙනම් සුගතියට කවදාකවත් යන්න බෑ. එහෙනම් පින්කමක් කරලා අදහස වරද්ද ගත්තට කොච්චර පින්කම් කරත් අදහස වරද්දගෙන සුගතියකට යන්න බෑ. පින්කමේ බලෙන් යන්න බෑ. හැබැයි මරණාසන්න මොහොතේ අර පාපකාරී අදහස අතහැරලා අම්බෙන් හරි කරව පින්කමක් සීපත් වුණොත් සුගතියට යනවා. සුගතියට ගියත් එයා පින්කමේ තියෙන උද්දාමයේ සතුටින් යන්නේ සීල සමාධි ප්‍රඥා පෝර්ණේ කරන්නේ නෙවෙයි යන්නේ. ඒ හන්ද
ඒකලිය ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒක සුවතියේ තිරනොත් අපේ අපායට යන්නත් පුළුවන්. මෙයා සීල සමාධි කර නීවරණය පාලනය කරගෙන අවබෝධයෙන් සුගතියට ගියොත් අපායට වැටෙන්නේ නැහැ. මෙයා ඒ දේවලුකට ගියත් අධික රාගයේ දේශය අට ගන්නකොට වහා පාලනය කරන්න පඤ්ඤා ඉන්නේ තියෙනවා. ඔක තමයි පල්ලේ පැත්ත. දැන් මෙයා හැම මොහොතකම තමන්ගේ අදහස පාලනය කරගන්න විදියට මනස පුරවනවා. ඔන්න ඔහොම ඉන්න කෙනාට ඊට පස්සේ කියන මොකද ඊට පස්සේ මොකද්ද ඔය මේ නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ මොකටද? මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අන්න ඒක කියනවා. දැන් මේ මනස හදාගත්තට පස්සේ තමයි කියන්නේ. ඒ මොකද්ද? සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ඊට පස්සේ පෙන්නනවා නුඹට රූප පේන ඇහැ තියෙනෝනේ. ඊට පස්සේ ශබ්ද ඇහෙන කන රූප පේන ඇස් දෙක, ශබ්ද ඇහෙන කන් දෙක, ගන්ධය දැනෙන නාසය, ඊට පස්සේ රසය දැනෙන දිව, පහසු අපහසු දැනෙන ඉරියව් හසුරන කය, මේ සියලු අරමුණු කරනුව විමසීමට ලක් වෙලා හැඳිනීමෙන් වැටහීමටපත් වෙලා අදහස් ඇති කරන මොළේ මනෝ ධාතුව. එතකොට මේ ආයතන 6 අන නිර්මාණය වෙලා තියෙන ආකාරය, ඒක පවත්වන ආකාරය, ඒක ස්වභාවිකත්වය අරන් පෙන්නනවා. මේක හොයන්න දන්නේ නැහැ තාම අපේ සාසනේ කිසි කෙනෙක්. උදක හොයන්න දැක්කොත් තමයි අන්නේ මඟ තේරුම් ගත්තම තමයි කියන්නේ අර නියතෝ සම්බෝධි පරායනෝ අවිනිපාතෝ කියන මෙන්න මේ සම්මාදිට්ඨිය සෝතාපන්න මගයට එන්නේ. මඟ තේරුම් ගන්න. මඟ තේරුම් ගන්නවයි කියලා කියන්නේ මේ පේන ඇහැ. අපි ඔක්කොම ඉපදුනේ උත්පත්ති ආරම්භය තමයි උපාදාන කුසේදී. නවකෝසේ උපදිනකොට තමයි මේ ශාරීරික නිර්මාණය, ඇස් දෙක නිර්මාණය වෙන්නේ. කන් දෙක, නාසය, දිවකය, මොළේ නිර්මාණය වෙන්නේ. එතකොට මේ දැන් අත් රූපයක් පේනකොට අපිට ඕක හිතෙන්නේ නැහැ. ඇහැට රූපයක් පේනකොට ඒක මොකද්ද කියලා හොයන්න ගියාම කවුද ඒක දකින්නේ? මම වුණාට පස්සේ ඇහැ මගේ වෙනවා. මගේ වුණාට පස්සේ පෙනීමත් හැමදාම තියාගන්න ඕන. ඇහි නිරෝධකමත් හැමදාම තියාගන්න ඕන. ඇහැ වෙනසෙන්නේ නැතුව හැමදාම තියෙන්න ඕන කියලා හැඟීමක් එනවා. ඔකට කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේකට කැමැත්ත තියෙන හන්ද ඒක පවත්තන්න යනවා. ඒකෙන් වෙන්න බෑ. එතකොට ඔන්න ඔය නිසා ඒ මොකද මේක ඇත්ත තියෙන්නේ. එතකොට බුදුන් වහන්සේ මෙතන පෙන්නන්නේ ඇහැට පේනවා. කවුද දකින්නේ? මම වෙන්නේ මොන ආයතනයේද? ඇහැයි. ඇහැ නිර්මාණය උනේ කොහොමද? අන්න මේක බුදුන් වහන්සේ ආපස්සට හැරිලා කොයිල ක්‍රමයක් කියන්නේ. අන්න කොයිනකොට ඇත්ත හෙළියන දුක්ඛං ආර්ය සත්‍යං. මේක Taman දුකටපත් වෙනවා පේනවා. දුක නිර්මාණය මොන ආකාරයක වෙන කොහොමද? දකින්නේ මං වුණොතින් ඇයි මං වෙන්නේ? ඇහැ නිර්මාණය වුණේ උපත ආරම්භදී කොහොමද නිර්මාණය? සපයිපරන්නේ කවුරුත් නිර්මාණය කරපුවත් නෙවෙයි. සබදාමි නියම ධර්මයක නිර්මාණය වෙන්නේ. කොහොමද නිර්මාණය? මස් වලින් නාට ගන්න ලේ වලින් ඉස්සපදතියකේ. එතකොට ඒක නිර්මාණයට පණගෙන මේ ක්‍රියා කරන්නේ මේ තේජෝ වායෝ දෙකේ. එතකොට අපි මැරෙනවයි කියලා කියන්නේ මේ සුසුම අතහැරී යන වාතාශ්‍රේ වාතයේ අතහැරී යන උෂ්ම ගැටීමේ ක්‍රියාවලිය. ඒ දෙක උෂ්මයි වාතාශ්‍රයයි අතහැරී ගියහම තමයි මරණයට පත් වුණා කියලා අපි කියන්නේ. එතකොට දැන් පණ ගැනීමේ ජීවත් වෙනවයි කියලා කියන්නේ ඔය උෂ්ම කියනෝ උෂ්ම ගැනීමේ ක්‍රියාවලිය අර වායෝ දහතු ක්‍රියාවලිය කියනවා. එහෙනම් දැන් මේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ පණ ගැනීමේ වායෝ ශක්තිය ක්‍රියාත්මක කොන එකට. අරක වෙනකොට තමයි මේ මං කියන්නේ මොකක්ද කියලා මං වෙන්නේ මොන ආයතනද? ඇහැ කොහොමද නිර්මාණය? මස් මේ ඇහැ ස්වභාවම නිර්මාණය මස් වලින් නාර වලට මේ වලින් ස්නායු පද්ධතියකින් පරිගණී ක්‍රියා කරන තේජෝවක. දැන් මේ මම කියුවේ ඇතියම දැනෙන්නේ මස්ලේ නාර වල ගුණටත් අර තේජෝවාව දෙකට. දැන් ඒක නිර්මාණය වුණාට පස්සේ ඒක පවත්වන්න උපකාර කළ යුතුයි. මොකද ඒක පවතින ආහාරයක් මත. එහෙනම් අපි ආහාර ගන්නේ මේ ඇහි මස්ලින හරව ටික කොටෙන්ටි කරනෝ ඒක මේ ආහාර දෙනකොට අර පොසිටිව් වෙන්නේ හෘදය තේජ භාව දෙකේ.
එහෙනම් මේ මස්ලීන හරවැල් ස්නායු පද්ධතිය පවත්වන්න තේජෝ වායෝ දෙක පවත්වන්න තමයි අපි ආහාර දෙන්නේ. හැබැයි කතා කරන්නේ මම ජීවත් වෙනවයි කියන. එතකොට මේක මම වුණාම මගේ වෙනවා. මගේ වුණාට පස්සේ හැමදාම පවත්වන්න යනවා. මම කියන එකත් මුලාවක්. මේක මගේ කියන එකත් මුලාවක්. මේක හැමදාම පවත්වන්න උත්සාහ කිරීමත් මුලාවක්. ඒකට හේතුව ඇහැ මව් කුසේ නිර්මාණය වෙනකොට ඒකට ආවේනික අවශ්‍යකාලීය තීරණය වෙලා තියෙන්නේ. ඒක පණ ගැනීම ක්‍රියා කරන ස්වභාවිකවයි. අපි මේ ධාතුව අරහා දුන්නු ආහාරය හරහා. ඊට පස්සේ ඇහි අත්දැකීම අරමුණු වෙලා විමසීමන ලක් වෙලා වැටහීමෙන් අදහසක් ඇති වෙන්නේ මොළේටයි. මානසිකයි. මනසම මොළේ තමයි ඇහැට අරමුණු වෙන්නේ. ඒක නිර්මාණය වුණේ ඒකත් මස්ලීන ආරවැල්ලුගේ ස්නායු පද්ධතියකින්. ඒක පණ ගැනීම ක්‍රියා කරන්නේ තේජෝ වායෝ දෙකෙන්. ඔන්න ඔය ටික විමසනකොට තමයි මේක ඕලාරිකව තීරණය හරිම පහසුයි අපිට දකින්නේ. ඔන්න ඔය ටික තමයි එහෙනම් මේක ආරම්භයේ මව් කුසේදී අපි මේ ජීවිතෙන් ඒක මොලේ අරන් ආවේ නෑනේ. එහෙනම් මව් කුසේ නිර්මාණය වෙන මේක. ඒක සමාදාම නිර්මාණය ආක්ෂකාලයක් මත ආහාරය මතින් පවතින්නේ. අපි දෙන ආහාරයෙන් තමයි මේ ශරීරයේ ජීර්ණ පද්ධතිය මේ ලේ ධාතු නිර්මාණය කරගෙන අර තේජෝ වායෝ දෙකෙන් ඒක පණ ගැනීම ක්‍රියා කරවනවා. මේ ආහාරය දිරවා ගැනීම ස්වභාවිකවයි සිද්ධ වෙන්නේ. ඒ දිරවාගෙන ලේ ධාතුවට නිර්මාණය කරගන්නේ ස්වභාවිකවයි. මේ නිර්මාණය කරගත්ත ලේ ධාතුවෙන් මේ සද්දකේ කන් දෙකේ නාසයේ දිවේ කයේ මේ ආයතන 6 මොලේ ආයතන 6ම මස්ලින ආහාර පෝෂණය කරවන්නේ ස්වභාවිකව අර ලේ ධාතුව අර මට තේජෝ වායෝ දෙක මුල් කොටගෙන ලේ ධාතුව අරගෙන ගිහලා පෝෂණය කරවන්නේ ස්වභාවිකවයි. හැබැයි අපි දන්නේ නැතුව කතා කරන්නේ මේ මම ජීවත් වෙනවයි කියලා. ඊට පස්සේ මේක මෙහෙම දෙනකොට මේ අරගත්ත ආහාරය දිනවල නිතරම ලේ ධාතුව නිර්මාණය කරගත්තට පස්සේ ආහාරේ රොඩු ටික අනවශ්‍ය ටික වෙනම පැත්තකට අරගෙන තල්ලු කරන තේජෝ වායෝ දෙකෙන්. ඒක මල මාර්ගයෙන් පිට කරනවා. ඒක ස්වභාවික වේදනාවක් ඇති කරලා තමයි පිට කරන්නේ. ඒක පිට කරන්න මෙහෙන් තේජෝ වායෝ දෙක ක්‍රියාත්මක වෙනකොට අපිට වේදනාවක් ආකාරයෙන් ඒක දැනෙනවා. මල පහ කාටද මල පහ බර මට. අනේ අර ස්වභාවික ක්‍රියාත්මක කරන්නේ දැන් මේ මං වුණා. ඊට පස්සේ පිට කරන්නේ මේක ස්වභාවික ක්‍රියාවලිය මේ තේජෝ වායෝ දෙකෙන් අනවශ්‍ය දේවල් කයි තියෙන්නේ නැහැ. ඒක ඒ ස්වභාවිකව තල්ලු කරනවා. ඒක මේක දන්නේ නැති හන්ද අපි කියන ওই ක්‍රියාවලිය මේ මටයි අපහසු මටයි මමයි ඒ මල පහක් කරන්නේ. අර කුසගින්නට කියලා අපි කියුවට මේ ස්වභාවික ඒක ලේ ධාතුව නිර්මාණය කරගන්න ශක්තියක්. ලේ ධාතුව නිර්මාණය කරගත්ත ලේ ධාතුව ගෙවි යනකොට අලුතෙන් මේ ශරීරය පවත්තන ශක්තිය නැහැ. ඒක මානසික වේදනාවකින් දැනුම් දුන්නම අපිට කියනවා මට බඩගිනි කියලා. අර ආහාරය දුන්නට පස්සේ ලේ ධාතුව නිර්මාණය කරගත්තට පස්සේ තේජෝව දෙකෙන් ඒක අරගෙන ගිහිල්ලා අර හීන වෙච්ච ශරීර කෝඩුව ශක්තිමත් කරනකොට කියන මගේ බඩ පිරුණා දැන් මම ශක්තිමත් කියලා අපි කතා කරනවා. මේ ක්‍රියාවලිය ස්වභාවිකයි මේ ශරීර නිර්මාණය ස්වභාවිකයි. අන්නක දකින්නට කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට ඔහොම දැක්කම තමයි මම කියලා දැනෙන්නේ මේ ඇටකටු මාස්ටරේ නහරවල ගොඩකටයි තේජෝ වායෝ දෙකටයි. ඕනෝක මම කරගත්තට පස්සේ තමයි මේක මම කරගත්තට පස්සේ මේ ඇටකටු මාස්ටරේ දෙක සම්බන්ධයි කයට. කන් දෙක සම්බන්ධයි කයට. නාසය සම්බන්ධයි කයට. දිව සම්බන්ධයි කයට. මොහේ සම්බන්ධයි කයට. මේ එක ආයතනයකින් මම වෙනකොට මුළු ආයතන පද්ධතිය මම වෙලා ඉවරයි. එහෙනම් මේ එකකට මාස්ටරේ නහරවල වලටයි මේ තේජෝ වායෝ දෙක තමයි බැඳෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට මේකට රෝගාබාධ හැදීම ස්වභාවිකයි. මේකට වයස්ගත වීම ස්වභාවිකයි වැහැරී යාම. මේක අඩපණ වෙලා වෙනසීම ස්වභාවිකයි. දැන් මේක ස්වභාවය තීරුම් අරගන්න නැතුව දකින්නකොට මං වුණොතින් අර රෝගාබාධය මට විතර දේවල් වෙනවා. මේක වයසට යාමත් මම වයසට යනවා කියලා ඒ අටහිදෙන්නේ තමයි දකින්නේ. ඒකට මේක වෙනසෙන්න යන දොරත් මම තමයි මැරුණේ යන්නේ කියන්නේ ඔන්නෝකට දුෂ්ටවාදී සත්‍යං කියලා. එතකොට මේ නැති නොනෙක් අනවගේ සෝපාදහම නිර්මාණය මම කරගෙන මගේ කරගෙන පවත්වන්න යනවා. මේක තමයි පළවෙනියෙන්ම හෙලි කරන ලෝකෝත්තර සම්මාදිට්ඨි මාර්ග.
ඕනෝප හරියට අහලා සෝතාපන්න මග කියලා කියන්නේ මේ සෝත කියලා කියන්නේ මේ ලෝකේ අතමිදෙන මග තමයි ඇස් දෙක සැකසී තියෙන්නේ කොහොමද? ඒක මාත්‍රයෙන් තොරව දකින්නේ කොහොමද? එහෙනම් ඇස් දෙක පේන දේ විමසීමට ලක් වෙන්නේ මොලේට. එහෙනම් කන් දෙකට ඇහෙන දේ විමසීමට ලක් වෙන්නේ මොලේ. එහෙනම් නාසයට දැනෙන ගන්ධ විමසීමට ලක් වෙන්නේ මොලේ. එහෙනම් දිවට දැනෙන රසය විමසීමට ලක් වෙන්නේ මොලේ. කයට දැනෙන පහස විමසීමට ලක් වෙන්නේ මොලේ. එතකොට මෙන්න මෙහෙම තමයි ඇහැට රූපයක් අරමුණු වෙනකොට ඇහත් අරමුණක් විපස්සනා වෙන්න ඕන, ඇහත් විපස්සනා වෙන්න ඕන, මොළෙත් විපස්සනා වීම සිදු වෙන්න ඕන. කනට ඇහෙනකොට කනට අරමුණු වෙන අරමුණක් විපස්සනා වෙන්න ඕන, කනත් විපස්සනා වෙන්න ඕන, මොළෙත් විපස්සනා වෙන්න ඕන. ඔන්නෝ විපස්සනාව දන්න කෙනාට කියන සෝතාපන්න මඟ දන්නවයි කියලා. මේ මහා උපදින තැන කියන අදහස උපද්දවන තැන. ඔක තේරුම් ගත්ත කෙනා එහෙනම් මේ ඇහැ ස්වභාවිකව නිර්මාණය වුණේ, ස්වභාවිකවයි පවතින, ස්වභාවිකවයි වෙනසී යන්නේ. කොහොමද නිර්මාණය වුණේ? මස්ලින ආහාරවල වලින්. එතකොට ඒ ක්‍රියාකාරී ස්නායු පද්ධතියකින් එක පනගන්නේ ක්‍රියාකාරී තේජෝවාව දෙකකින්. එහෙනම් මස්ලින ආහාරවල ස්නායු පද්ධතිය පනගන්නේ ක්‍රියාකාරී තේජෝවාව දෙකකින්. මොළෙත් එහෙමයි මස්ලින ආහාරවල ස්නායු පද්ධතිය පනගන්නේ ක්‍රියාකාරී තේජෝවාව දෙකකින්. ওই ටික සිහිපත් කරනකොට මේක ඇත්ත කියලා ඔප්පු වෙනවා. දැන් අපිට මේක තේරෙන්නේ නැත්තේ අපි මේක ආපස්සට හැරිලා ශාරීරික ස්වභාවයේ අරමුණක් පේනකොට මම කියන අදහස එනවත් එක්කම ඒක පාලනය කරගෙන මේක හොයන්නේ නැති හන්ද මේ ස්වභාවය දැනෙන්නේ නැහැ. මේ ස්වභාවය තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන නීවරණත් එක්ක අපි කියවත් ඒක තේරෙන්නේ නැහැ. ඕනෝක තේරුම් ගත්තම ආයතන 10 ස්වභාවිකව නිර්මාණය වෙලා ස්වභාවිකව පැවති වෙනස් එකක් කියන එක හොඳින් තේරුම් ගන්න ඕන. ඕකට තමයි සෝතාපන්න මඟ. ඒක තේරුම් අරගෙන Taman ඒක නිතර සිහිපත් කරනවා. මේ ඇත්තක මෙහෙමයි සිදුවලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තක පවතින ස්වභාවිකවයි වෙනසෙන ස්වභාවිකවයි පාලනය කරන්න බෑ. එහෙනම් මොළේ නිර්මාණය ස්වභාවිකවයි පවතින ස්වභාවිකවයි වෙනසෙන ස්වභාවිකවයි පාලනය කරන්න බෑ. එහෙනම් මම කියලා පැනනෝටින් එහෙනම් මේ ස්වභාවික නිර්මාණ වුණා නම් ඒක රෝගාබාධ ඇති වෙන්නේ ස්වභාවිකව. දැන් අපි කවුරුවත් කැමති මෙතන උපාදාන මතේ රෝගාබාධ වලට. ඒ රෝගාබාධ වලට අකමැති වුණාට මේකට මේ රෝගාබාධ ඇලිවෝනේ මේකට. එහෙනම් නවත්තන්න බෑ. එහෙනම් අපි කවුරුවත් කැමති නෑ වටකට යනකොට. එහෙනම් කොහොම නමුත් වටකට යනෝනේ. හැබැයි ඒක නවත්තන්න බෑ. අපි කවුරුවත් කැමති නෑ මැරෙන්න. හැබැයි ඉඳ වෙනවා. ඒකට හේතුව මේක ස්වභාවික නිර්මාණයක් හන්ද. ඔන්නක තේරුම් ගත්තට පස්සේ අර රෙඩෙන් මේක ඒක රෝගාබාධයක් ඇති වෙනකොට මම ලෙඩ වෙනවා කියන හැඟීම එනවත් එක්කම අර සිහිපත් කරනවා. මේ රෝගාබාධ ඇති වෙන්නේ මේ තියෙන ඇටකටු මාස්ලේ නහරවල වලටනේ. එහෙනම් මම වෙන්නේ ඇටකටු මාස්ලේ නහරවල කොටද මේ තේජෝ වායු දෙකද ඔක්කොම විමසනකොට අර මම කියන සක්කත් අතහැරලා යනවා. මේ මොහොතේ පාලනය වෙනවා. මෙන්න මේක තීරුම් ගත්ත කෙනාට තමයි විමසලා මේක අහලා තීරුම් අරගෙන නිතරම සිහිපත් කරමින් ඉන්නකොට ඇස් දෙක කන් දෙක නාසය දිවකය මොළේ සොප්පටම නිර්මාණයක් එක්ක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක අහලා තීරුම් අරන් ඉන්න කෙනාට කියන මතකයේ තීරුම් අරන් ඉන්න කෙනාට කියන සෝතාපන්න මඟ කියලා. ඒක තමන්ගෙන් මේක තීරුම් අරන් ඉන්න දේ විමසලා තමන්ට ප්‍රත්‍යක්ෂ වුණාම මේක එහෙවම තමයි කියලා ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒක ලොකු සැලුවක් ඇති වෙනවා. ඒක දැකලා ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න සෝතාපන්න ඵලයේ හිටියා. දැන් මෙයාට එන්නේ හැම වාරයක් පාසා අර ගැඹුරු ඥාණයෙන් තමයි අවදිමත් මනසෙන් තමයි සෑම ශරීරයක් දිහා බලන්නේ. පරිබාහිරින් රූපයක් පිළිම රූපයක් දැක්කත් නෑ මේ රූපය මතු පිටින් නිර්මාණය වෙච්ච හැමින් සිවියෙන් උපවත් වෙන සම්මියක් තුළින් නිර්මාණය වෙලා ඇඳුමින් වර්ණවත් වෙලා තමයි රූපය අපි මේ කැමති වෙන්නේ. හැබැයි මේ අභ්‍යන්තරයේ තියෙන ඇටකටු සැකිල්ලක් නහරවල් ගොඩක් ලේ ගොඩක් මස් ගොඩක් හමක් සිවියක් කෙස්තුම් අභ්‍යන්තර උස තුල තියෙන්නේ හැමෙන් වැහිලා බහුවරු දෙක හදවත ආත්මාපනාගේ අඥාසයේ පෙනහළු කුඩා බඩවැල මහා බඩවැල ආමාශය ඊට පස්සේ මල පිට සෙම සැරවලේ දහදිය මේක කෙල කබ කඳුළු කෙලසොත් ලසිකා මුත් මෙන්නේ තමයි හැමෙන් වැහිලා අභ්‍යන්තර බඩේ තියෙන්නේ. එතකොට මේක ඉවසනකොට පිළිකුලක් ඇති වෙනවා. අර සුභයක් කියන ගැහණු පිළිමික සුභයක් එන්නේ නැහැ. මේක නිර්මාණයක්.
ඒක සබාධම නිර්මාණ ස්වභාවිකවයි පවතින්නේ ස්වභාවිකවයි මේක හීන වෙලා අඩපණ වෙලා තියෙන්නේ මේක මේක නැති වෙනවා කියන්නේ තීජෝ ආවෝදික අපහැරිච්ච හැටියේ මේකේ ලේ ධාතුව සැරව වෙලා වැగిරෙන්න ගන්නවා මස්නහරවල හැම සිවිය ඔක්කොම කුණු වෙලා දී වෙන්න ගන්නවා ඇටකට කෙස්ලොම් නියත් ඔක්කොම දිරලා මහ පොළොවට පස්වී යනවා ඕක තමයි ශරීරයේ ඇත්ත ලෝටික තීරුම් අරගෙන තමන්ට පැහැදිලි නාම කියන සෝතාපන්න ඵලේ පිටියා කියන්නේ දැන් අර පළවෙනි නීවරණය තීරුම් ගන්න පුළුවන් කිනාට තමයි මේ ඉක්මනින්ම අහුවෙන්නේ අපේ හඳුන්නේ දැන් මෙතන භාවනාව නැත්තම් ආනාපානය නිරුද්ධව ගියේ නැත්තම් මේ ගැන හොයන්නත් අමාරුයි නේ එතකොට. දැන් මෙතන පාද මහත්තයා මෙතන දැන් ඔය භාවනා කරන්න කියලා කියන්නේ මේක තීරුම් ගන්න කෙනානේ. මේක තීරුම් ගන්න කෙනාට තමයි හොයන්න කියලා කියන්නේ ආනාපානය නිරුද්ධ වුණාට ඒක ආනාපානය නැවතුණු තරමට මේක දකින්න පහසුයි. ආනාපානය අතහැරුණාට පස්සේ මනසට අරමුණු නෑනේ. අරමුණු නැතිකම තමයි දකින්න පහසු. දැන් මනසට අරමුණු නැහැ කියන්නේ ආනාපානය නවතිනවා කියලා කියන්නේ මොළයට ඇහි සම්බන්ධය අතහැරලා, කය සම්බන්ධය අතහැරලා, නාසය සම්බන්ධය අතහැරලා, දිවේ සම්බන්ධය අතහැරලා ආනාපානය නවතින අතර කය සම්බන්ධයෙන් අතහැරන කය වේදනාවල් දැනෙන්නේ නැහැ. එතකොට මේ පංච ඉන්ද්‍රිය හරහා ගේන අරමුණු සම්බන්ධයක් නැවතුනහම මනසට අරමුණ ගොඩනගවම අරමුණ ගොඩනගෙන සැනින් එක පේනවා. ඒ tempat පංච ඉන්ද්‍රිය සම්බන්ධයෙන් අතහැරිච්ච මනසට දැන් තමන් මේ සෝතාපන්න මඟ අහලා තියෙන ඵලයටපත් වෙලා තියෙන අවබෝධය අරමුණට සිහිපත් කරනවා. කය සැකසී තියෙන්නේ කොහොමද? දැන් අපි සිහිපත් කරනකොට අපිට අනුමාන ඥානයක් විතරයි අර මොහොතේදී උපාසක මහත්තයා මනස සිහිපත් කරනකොට මනස අවධානය කයට යෙදෙනවා. කයට යෙදෙන සම්පූර්ණ සිහිපත් කරනදී පේනවා. මේ කය සැකසී තියෙන්නේ කොහොමද කියලා අතකට මස් වේන ආහාරවල ගොඩක් සිහිපත් කරනකොට ඒක පේනවා. ඒ සිහිපත් කිරීම දැකීමත් එක්කයි. සිහිපත් කිරීමයි දැකීමයි එකට වෙන්නේ. අර ඕක බුදුන් වහන්සේ උපමාකින් පෙන්නනවා අර මල්ලක ගැට ගහලා මල්ලක් තුල ගැට ගහලා තියෙනවා ඇට වර්ග ධාන්‍ය වර්ග හරියට මල්ල ගැට ලිහලා මල්ල ගැට ගහපු ගැටේ ලිහලා මල්ල ලිහිල් කරලා ඇතුලේ තියෙන දේවල් එළියට ගත්තට පස්සේ මෙමුලා පේනවනේ අන්නේ වගේ මනස ඉන්ද්‍රිය පහෙන් අයින් කරගෙන අවධානය යොමු කරලා සිහිපත් කරනකොට දකින්නෝ මේ ශරීරයේ වෙන වෙලා කටකට වෙනවා නහරවැල් වෙනවා ලේ වෙනවා මස් හැම සිලිය කෙස්ලොම් නියත් මේක පණ ගැනීම ක්‍රියාකම් තේජෝව දෙකකින් ඔහොම දකින්නෝ මේ මහා අහුවෙන්නේ නැහැ චිතක් අහුවෙන්නේ නැහැ ආත්මයක් අහුවෙන්නේ නැහැ එහෙනම් මේක නොදන්න හන්දා මේකට බැඳීම හේතු කොටගෙන මනසේ අபிසංකාරයක් ඇති වෙලා තමයි ඊළඟ උත්පත්තියට බීජ ශක්තිය යන්නේ. ඒක මනෙක් අහුවෙන්නේත් නැහැ, ආත්මයක් අහුවෙන්නේත් නැහැ. මේක නොදකින හන්දා අபிසංකාර ශක්තියක් ඇති වෙන හිත තන වෙනවා. ඒ පස්සේ මේ කය දන්නේ නැති මේ කයේ ස්වභාවය දන්නේ නැති හන්දා මම කියන පැනවීමත් එක්ක එතකොට මොළයට ඇහි අත්දැකීම එනකොට අනේ හිතනවා මොකද මේ ඇහැට දෙයක් පේනකොට ඇහැට අරමුණු එකයි පේන්නේ නේ ඇහැට අරමුණු වුණාම මොළේ ඇහත් එක්ක සම්බන්ධ වුණාම පෙනීමක් ඇති වෙන්නේ එහෙනම් ඇහි මොළේ සම්බන්ධතාවයෙන් තමයි අපි හිතනවා කියන උපකල්පනය ගොඩනගන්නේ අර ගැඹුරු ස්වභාවයෙන් අරගෙන බලනකොට මේ ඇහැයි මොළේ අතර එකතු වීමකින් ගොඩනගෙන ක්‍රියාවලියකින් තමයි අදහසක් ඇති වෙන්නේ එනම තියෙන හිතක් නෙවෙයි අපිට දැන් මේක පේන්නේ නැති හන්ද හිතක් පනවා ගන්නවා හිතක් තියෙනවා කියන්නේ. ඒකට දැන් මේ කය මම කරගෙන අර ක්‍රියාවලිය පේන්නේ නැති යන හිත පැනනවා හිත පැනනවා උතින් ආපහු හිතනවා මම ජීවිතේ හිටියද කොහොම අරක උපාදාන කරගෙන හිතන්නේ. ඒක ජීවිතේ හිටි අන්න ආත්මය පැන වෙනවා. අනාගතේ උපදිනවද කොහොම අන්න ආත්මය
තන වෙනවා මේ ශාරීරික අභ්‍යන්තරයේ හොයනකොට ඇටකටු මස්ලින් ආහාරවල වශයෙන් දකින්න ඇහැයි මොළේ සම්බන්ධ වෙන ඇහැ නිර්මාණ ස්වභාවිකව අර කියපු විදිහට දැක්කම මොළේ නිර්මාණ ස්වභාවිකව කියපු විදිහට දැක්කම මේ දෙක සම්බන්ධ වීමෙන් තමයි අර අදහස අට ගන්න ක්‍රියාවලිය වෙන්නේ. එහෙනම් මේ මමෙක් නෙවෙයි මේ ස්වභාවික ක්‍රියාවලියකට තියෙනවා. දැන් අපි මේක ගන්න යන්න මේ ඇයි මොලේ සම්බන්ධ වෙලා ගොඩනගෙන අදහසක් තියෙනවා. ඒ අදහසට පස්සේ ඇති වෙන උපකල්පන ලෝකෙන් තමයි අපි දැන් ඉන්නේ. අර මොහොතදී පේන ඒ උපකල්පන ලෝකෙන් ගැලවිලා ගිහින් තමයි දැන් මේක හොයන්නේ. අර ඇහි සැකස්ම තීරුම් අරගෙන හොයන්න ගිහට පස්සේ මම උපදවන්න බෑ. මම කියන අදහසක් ඉන්නේ නෑ. මේක දකින්නකොට මේ ස්වභාවික ක්‍රියාවලිය පේනවා. අර දැන් හරියට ඒක මම උපමාවකින් කියන්නම්. දැන් අපිට උපාසක මහත්තයා මේකට මේ බඩකින්නක් කියලා ආහාර දුන්නට ඒ බඩකින්න උනේ මට වුණාට අර ආහාරය දැම්මම දිරවන්නේ මම නෙවෙයි. ආන්නේ වගේ ක්‍රියාවලිය කර ඇයි මොළේ අතර සිදු වෙනවා. ඒක දැන් මේක තේරෙන්නේ දැන් මේක අපිට පැහැදිලිව පේනවනේ මේ ආහාර දිරවන්නේ මගේ වුණාට නෙවෙයි කියන්නේ. අන්නේක ස්වභාවික ක්‍රියාවලිය. අන්නේ ක්‍රියාවලිය තමයි මේ ඇයි මොළේ සම්බන්ධ කරන්නේ. අර දැන් අපිට මේක අර ආහාර දිරවීම මධ්‍යස්ථව දකින්න පුළුවන්සේ අර මේ මම කරන එකක් නෙවෙයි කියලා උස්ම ගැනීමේ ක්‍රියාවලියත් මම කරන එකක් නෙවෙයිනේ. දැන් මේක පොඩි නවදානෙන් බලනකොට හදවතේ පණ ගැනීමත් එක්ක පෙනහළු දෙක සම්බන්ධ අහන්න පෙනහළු දෙක හැකිලීමේ ක්‍රියාත්මක හැකිලීමේ දිගහැරීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලය පෙනහළු දෙකේ නහර දෙක නාස්පුඩු වලට සම්බන්ධයි. එහෙනම් පිනහළු දෙක දිගහැරනකොට නාස්පුඩු ඔස්සේ බාහිර වාතාශ්‍රය ඇද ගන්නවා. ඇදගත්තට පස්සේ පිනහළු දෙකෙන් අරගන්න වාතාශ්‍රය හදවතට මුළු ශරීර පද්ධතිය ක්‍රියාත්මක කරනවා. එතකොට ඒක මේ හදවතේ පණ ගැනීමත් එක්කයි පිනහළු ක්‍රියා කරවන්නේ. පිනහළු දෙකේ දිගහැරීමේ හැකිලීමේ ප්‍රතිඵලයක් තමයි බාහිර වාතාශ්‍රය ඇද ගැනීමත් ආපහු පින වාතාශ්‍රය එළියට යාම. ඒක මං කරන එකක් නෙවෙයි. ආන්නේ ක්‍රියාවලියම ස්වභාවයක් තමයි මේ ඇයි මොලේ සම්බන්ධ කරන්නේ. ඒක මේ අපි මේ දැන් කියුවට හිතක් කියලා හිත පනවන්න බෑ. අභිධර්ම කතා කරන තැන් වල ප්‍රකරණ පොත්වල මහා ලොකු විනාශයක් කරලා තියෙනවා. තාම මේ කවුරුවත් එක හොයන්න කියලා දන්නේ නැති හිතන්නවත් බෑ ඒගොල්ලන්ට. අටකතාවකින් අවුල තියෙනවා. අඩපතක් ලේ ධාතුව ඇසුරු කරමින් හදවතේ හිත පවතිනවා හිත විරුද්ධ මොහොතින් ඔක්කොම හරි කියලා. දැන් මේක මහා අති මුලාවක් නෙමේ. මොලේ ක්‍රියාවලිය බව පොතේම සම්බුදු පියාණන් පැහැදිලි කරලා තියෙනවා. ඒක පැත්තකින් දාලා හිතක් අල්ලන්න ඉන්නවා. කවද්ද මේගොල්ලෝ නිදහස් වෙන්නේ? මේකේ උපාදමත්ය අභිධර්මයක් කියලා කතා කරනකොට මේ ප්‍රකරණ පොත් බුදුන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. පස්සේ ආචාර්යවාදකින් හදාගත්ත එකක්. ඒක දැන් මම මේ ශාසනයට කියන්න ගියාට වැඩක් නෑ. ඇයි මේක අහන්න කැමති නෑ. ඒක මොකද මේ මායොත් එක්ක ඉන්න මිනිස්සුන්ට ධාමයක් කියලා තේරුමක් නෑ. මේ තමන්ගේ ශරීරය දිහා බලන්න ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ මේ ස්වභාවිකත්වය දකින්න යන්නේ නෑ. මේ ස්වභාවිකත්වය දකින්න ගියාම තමයි මේකේ පළවෙනිම ඒකට යන්න උණු උපාසක මහත්ය අදහස පාලනය කරගෙන මනසේ නීවරණයන්ගේ මුදවාගෙන තමයි මනස අර කියන කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං මනසේ අඳුරු භාවය අතහැරනම තමයි කල්ල චිත්තං අඳුරු භාවය අතහැරන මුදු චිත්තං අර මනස තමන්ගේ අභ්‍යන්තරයට හරවන්න පුළුවන්. ඒකට හේතුව තමයි විනීවරණ චිත්තං. මනස නීවරණ නැහැ. එහෙනම් මනසේ රළු භාවය අතහැරෙන්න නීවරණ වලින් මිදෙන්න ඕන. අන්න නීවරණ වලින් මුදවා ගැනීම තමයි පළවෙනි සම්මාදිට්ඨිය. අන්න පෙන්නන්නේ. දැන් ඔබතුමාට තේරෙනවද මේ පළවෙනි සම්මාදිට්ඨිය තීරුම් අර ගැනීම මොනතරම් ගැඹුරු දෙයක්ද කියලා? පළවෙනි සම්මාදිට්ඨිය තීරුම් ගත්තම තමයි නීවරණ පාලනය කරගන්න හොදටම හැකියාවක් තියෙන්නේ. ඒ ඥාණයෙන් නීවරණ පාලනය කරගෙන මේ අධ්‍යාත්මික ආයතන අහනකොට තේරෙනවා. ඒ තීරුම් ගැනීමෙන් හොයනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමයි ආනාපානෙට ගිහිල්ලා මේක හොයන්න යන්නේ. හොයන්න ගියාට පස්සේ ඔය කියන බහූත නෙවෙයි මේ ස්වභාවික සැකස්ම තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ නුබලා මේ උත්පත්ති ගණනාවක් තිස්සේ කල්ප ගානක් තිස්සේ අතීතයට ගිහින් හොයන්න ගියාට අතීතෙන් අතීත හොයන්න ගියාට උපතින් උපතට උඹලාට මේකේ කොනක් අහු වෙන්නේ කොතනින් පටන් ගත්තද කියලා. ඒකට හැමතැනම කයෙන් කය උපාදාන කරගෙන ඉන්නේ. එතකොට
ඒ උපාදාන කරගෙන ආවා ඉපදෙනවා මේ ශරීර මැරෙනවා මහ පොළොවට පස් වෙනවා පස් කර ආවා මේ උඹලා මේක දැක්ක දහනවා උඹලා ඒ උත්පත්ති වලදී මරණ උත්පත්තියකට ගිය ජීවිතවල උඹලා මේක සබාධම නිර්මාණයක් විදියට දැක්කනම් මේ ශරීරයට එන්නේ නැහැනේ එහෙනම් මේ දැන් දැක්කොත් ආපහු යන්නේ නේ එහෙමයි සාදු එහෙනම් ඊට කලින් නොදැක්ක හන්දයි මේ සතර ගමනට සබාධමේ කෝඩුවක් මම කරගෙන දිගටම යන්නේ මේක උපාසක මහත්තයා සාමාන්‍ය ලෝකේ උපකල්පනත් එක්ක ඉන්න මනුස්සයට කිව්වට තේරෙන්නේ නැහැ. ඇයි මේ නැති මම පැනවෙන ක්‍රියාවක් වෙන්නේ. දැන් මේ මිනිස්සුන්ට මම ඉදගෙන අහන්නේ. මිනිස්සු හිතන්නේ මේ ඊට මම නැත්තම් දැන් නිවන් දකින්නවා කියන්නේ මේ මම නිදහසන මොකක්ද වෙන්නේ. මේ දහතර හොදාගෙන ගියාමත් නැති මම පනවන්නේ මේ ඉන්නේ කියලා පේනවා. මේ මම කියන්නේ දහවත් කෙට්ටිය තමයි මුලින්ම පේන්නේ. ඊට පස්සේ හිත කියන්නේ බොරුවක් කියලා තමයි මුලින්ම පේන්නේ. ආත්මය කියන්නේ බොරුවක් කෙට්ටිය මුලින්ම පේන්නේ. ඉතින් මොකද මහත්තයා මම කියන්නේ බොරුවක් කෙට්ටිය දැක්කොත් හිත කියන්නේ බොරුවක් කෙට්ටිය දැක්කොත් ආත්මය කියන්නේ බොරුවක් කෙට්ටිය දැක්කොත් මේ නැති ඒක නැතු මම නැති වෙනවා කියලා බඩපැදෙන කොහොමද? මේක හරියට බුදුසහසේ ලස්සන උපමාවකින් පේන අපි ශාරීරික දැක්කම ස්වභාවයට ඈත එනකොට උඩක් දුරට තියෙනවා මිනිසෙක් ඉන්නෝ ඉතර හිස් ඒ කියන්නේ විල්යානේක අර ඈතින් එන කෙනා හිතන කවුරු හරි ඉන්නවයි කියලා. එයා ලං වෙන්න මෙයා තවත් උනන්දුවේ ඒ ගැන අවධානය බබතෝ හිතනවා. දැන් අර ලං වෙන්න මෙයා හිතනවා මේ මිනිසෙක් ඉන්නේ. තවත් ලං වෙනකොට ගැහණියෙක්ද පිරිමියෙක්ද තවත් ලං වෙනකොට මෙයා තීරණය කරනවා මේ ඉන්නේ පිරිමියෙක් කියලා. දැන් මෙයා තවත් ලං වෙනකොට අර උපකල්පන ඔක්කොම බොරු. මිනිසයා කියන්නේ බොරුවක් ගැහණියද පිරිමියෙක්ද කියලා හිතුවේ බොරුවක් උනා වීම කාන්තවල පිරිමියා කියලා තීරණය කර ඒකත් බොරුවක් වෙනවා. ඇයි මේ ළඟට ගියාට පස්සේ තමයි පේන්නේ උපාද මාත්‍ය 10යි ලී දඬු වලින් පිටුරු වලින් කරව පාරකට පඹේ පිටිය ළඟට ගියාම පේනවා. ඔන්න ඔය වගේ ශරීරයේ යපන මට්ටමට ගිහිල්ලා අභ්‍යන්තර ගවේෂණය කරන් ගියාට පස්සේ අර ඈත තියාගෙන පුද්ගල භාවයේ උපකල්පනය කරගෙන ගැහණු පිරිමි කියන උපකල්පනය කරගෙන තනවීමට තමයි කියන්නේ අර අනිත් ස්වභාවය තමයි අපි මේ දැන් හිතාගෙන ඉන්නේ. හිතක් තියෙනවා මම ඉන්න හිතක් තියෙන ආත්මයක් නර උපකල්පනෙන් ඉන්නේ. අර දැක්කම තමයි මේ පනවගත්ත දේවල් ඔක්කොම කිස් දේවල් නේ. එනම සබාධම නිර්මාණයකට සබාධම නිර්මාණය වුණත් ඒක පනගන්නේ ඉන්ද්‍රිය ශක්තිය උපද්දවනවා. ඉන්ද්‍රිය ශක්තිය කියලා කියන්නේ මේ පාතමාත්‍ය අපේ ශරීරයේ අදවට පන ගැනීමෙන් ආයතන පද්ධතිය ක්‍රියාත්මක කරනකොට කය පන ගැනීමත් එක්ක මොළේ පන ගන්නවා. මොළේ පන ගැනීමත් එක්ක මානසික ශක්තිය උපද්දවනවා. ඒත් එක්කම ඇස්තික පන ගන්නවා. දෙකට ආවේනික පිනීම ක්‍රියාත්මක වෙනවා. කන් දෙක පන ගන්නවා. කන් දෙකට ආවේනික ඇහිම ක්‍රියාත්මක වෙනවා. ওই විදිහට කය පන ගැනීම තමයි මොළයේ කන් දෙක නාසය දිව පන ගැනීම ඉන්ද්‍රියත් ක්‍රියාත්මක වෙන්නේ. කය පන ගැනීමේ ශක්තිය නැවතුණු හැටිම අර ආයතන පද්ධතියෙන් අතහැරී යනවා. ඔය ඔක්කොම ක්‍රියාත්මක කරන මේ තේජෝ වායු දෙකේ. එතකොට මේ ක්‍රියාවලිය තේන්නේ. මේ ක්‍රියාවලියෙන් හැම මොහොතකම මේ ශරීර ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ කය පන ගැනීමේ මොළේ පන ගැනීමේ මොළේ සම්පූර්ණ කායින්ද්‍රියට. මොළේ අවධානය කායින්ද්‍රියට ගියාම තමයි මෙන්න මේ දැනීම් පද්ධතිය ක්‍රියාත්මක වෙලා කය හසුරවන්න ආහාරය දිරවන්න කුසගින්න දැනෙන්න මේ ඔක්කොම දැනෙන්නේ මොළේ කයට සම්බන්ධ වුණාමයි. එතකොට මේ පන ගැනීමත් එක්ක මොළේ කයට සම්බන්ධ වුණාම තමයි මේ වේදනාවක් දැනෙන්නේ කුසගින්න දැනෙන්නේ බඩ පිරෙන බවක් දැනෙන්නේ මේ අපහසු වේදනාවක් දැනෙන්නේ පිනීම දැනෙන්නේ මේ ඔක්කොම මොළේ සම්බන්ධ වුණාමයි. ඒකයි මේ බාහිර ඉන්ද්‍රිය පහත් එක්ක මොළේ සම්බන්ධලා තියෙනකොට අපිට සැකසම දකින්න බෑ. මේ පහෙන් අතහැරගත්තට පස්සේ අර බොහොම ස්වභාවිකත්වයේ ස්වාධීනව තියෙන මොළේ අවධානය ඉන්ද්‍රිය පහට යෙදෙවම අර එක සැකසම පේනවා. එහෙනම් මේ ඇහැයි මොළේ සම්බන්ධ වීදෙන් තමයි අර පන ගැනීමේ උත්පදන පෙනීමේ අර මානසික ශක්තිය තමයි අපි හිතන්නේ මේ මම තමයි කියලා.
ඒක උපාද මාත්‍ය සාමාන්‍ය ඕලාරික මට්ටමේ නිවිකනට කිව්වට තේරෙන්නේ නැහැ. ඒක මේ මනුස්සය කොච්චරද තීරුම් කරවන්න ගියත් බෑ. අඩුම තරමින් පළවෙනි සෝතාපන්න ඵලයටවත් පත් වෙලා ඒ කියන්නේ සෝතාපන්න මඟ කියන එක අහලවත් තියෙනවා. පළවෙනි අදහස මේ අර පළවෙනි සම්මාදිට්ඨිය තීරුම් අරගෙන තමන්ගේ අදහස පාලනය කරගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ වෙන ආකාරය පිළිහෙන ආකාරය තීරුම් ගන්න ඕන. ඊට පස්සේ ආයතන 6 තීරුම් ගන්න ඕන. තීරුම් අරගෙන තමන්ගේ පැත්තට හොයනකොට තමයි මේ සබාධමෙන් සැකසුණු ආයතන 6ක් බව ඔප්පු වෙන්නේ. ඊට පස්සේ ඒ විශ්වාසයෙන් අර සමාධිගත වෙලා හොයන්න ගියාම තමයි මේ ඔප්පු වෙන්නේ. දැන් අර ඒ ඥාණයෙන් ඉන්න කෙනාට විස්තර කරන්න කියනකොට තමයි එයාට හරියටම පැහැදිලි වෙන්නේ මේක. අනිත් කිසි කෙනෙකුට කිව්වට ඕක එහෙම වැටෙන්නේ නැහැ. කොහොමනෝයි කාරණා ටික සෝතාපන්න ඵලයටපත් වෙලා විශ්වාසයෙන් යුතුව සමාධිගත වෙලා නොසනකොට තමයි අර ටික කොහොම පරිපූර්ණ වෙලා අරක දැක්කොත් ඉන්නේ ඉන්ද්‍රිය ශක්තිය උපද්දවන ස්වභාවිකවයි කිය දැක්ක හැටි මම හිතත් ආත්මයක් කියනක අතහැරී යනවා. ඔන්නෝක සියලු බැඳීම් අතහැරී යනවා. එහෙනම් ඇහත් එක්ක තියෙන මම කියන උපකල්පනේ අතහැරෙනවා. කනත් එක්ක නාසය දිව කය මනත් එක්ක ආයතන හයත් එක්ක තියෙන මුලාසාගත අදහස් අතහැරනොත් හිත පනවන්න බෑ. ස්වභාවික ක්‍රියාවලියකින් පැනවෙන එක දැක්ක හැටි ඔක්කොම ඉවරයි. ඔකට කියනවා ආයතන හයත් එක්ක බැඳීම් අතහැරනවා කියන අරහත් කියලා. අරහතෝති උච්චති. උන්දේ ස්වභාවය තමයි සමුදු පෙරණ කියන්නේ අරහන් කියලා කියන්නේ ඔකෙන්යි. මේ ආයතන හයට තියෙන සම්බන්ධය අතහැරී ගියා. උපාසනාවක් මේව සාමාන්‍ය පුද්ගලයන් කිව්වට පිටින් නෑ ඒවා. ඔය ගහම ඔය දැන් ඔබතුමාට මේ පැය ගානේ ආපු දහම ලෝකේ අතර වටේ මිනිස්යන් අතර මෙතනින් තොර මිනිස්යන් අතර කාටවත් කියන්න තියා හිතන්නවත් නෑ. ගැඹුරු ඥානයක් උපාද මහත්තයා මේක මට මේ ජීවිතේ ලං වෙච්ච එකක් නෙවෙයි මම සංසාර ශාසනයේ ඉඳලා මේ තීරුම් ගත්ත පඤ්ඤා ඉන්ද්‍රිය මොකොට අදින් තියෙනවා මට මේ ජීවිතයේදී බුද්ධ වචනය ගවේෂණය කරන්න ගිහිල්ලා මගේ පෙරගතියක් ඉස්මතු වෙලා මම මේ දකින්නේ බුද්ධ වචනේ අභ්‍යන්තරයක්. ඒ හන්දා ඒක මේ දැන් ස්වාමීන් වහන්සේලා දහම අල්ලන්නේ යන්නේ අටුවාවල් ආදේශ කර මිසක් දහමක වචනික අදහසකින් නෙවෙයි. ඒ හන්දා දහමක් අහුවෙන්නේ නැහැ. මම කතා කරන්නේ එහෙම නෙවෙයි. අවබෝධින් යුතුව මේක ගැඹුරු දැක්මක ඒහන් තමයි තව කෙනෙකුට කතා කරන්න මේ මං කියන්නේ කියන්න බැරි. ඒක ඥාන ඉන්ද්‍රියදී ඒක මොහොරාදී එකක් ඕක තමයි ගැඹුරු ස්වභාවය. එතකොට මේ සෝතාපන්න බුද්ධ කියලා කියන්නේ මේ ආයතන 6 ඇස් දෙක කන් දෙක නාසය දිව කය කියන එක පැහැදිලිව සබාධම නිර්මාණයකදී අහලා තියෙන්න ඕන. ඊට පස්සේ ඒක තමන්ගේ ශරීරය පිළිබඳව විශ්වාසය අහලා තියෙනවා. ඒක විමසනකොට ඒක ඔප්පු වෙනවා මේ ඇත්තක සබාධම නිර්මාණය ස්වභාවික පැවති පනහන එක. ඒක තමන් ගැන හිතනකොට තමයි ඒක මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර නීවරණ අඩුවන තරමට. එතකොට ඒකයි බුදුන් වහන්සේ කියන්නේ බුදුගුණයක් හරි මරණය හරි මෛත්‍රිය හරි සිහිපත් කර මානසික කැළඹීම නවත්තගෙන නීවරණයන් දෙකම නවත්තගෙන තැම්පත් මනසට ඇති කරගෙන හිතන්න කියනවා. මනස සමාධිමත් කරගෙන ඇස් දෙක ගැන හිතන්න. මේ ඇස් දෙක අර අහලා තියෙන්න ඕන ස්වභාවය තේරුම් අරගෙන එහා නිර්මාණය වෙලා තියෙන ස්වභාවිකවයි පවතින්නේ වෙන ස්වභාවිකවයි. පිරීම ඇති වෙන ස්වභාවිකයි නැති වෙන ස්වභාවිකවයි. එහෙනම් මේක හිතනකොට අර සමාධිමත් මනසට මේක සිහිපත් කරනකොට තමයි අවබෝධ වෙන්නේ. ආන්නේ අවබෝධය තමයි අර ගැඹුරු තැනකට අරගෙන යන්නේ. එතකොට සෝතාපන්න ඵලය කියලා කියන්නේ මේ ආයතන 6 ස්වභාවිකත්වයෙන් හරියට තේරුම් අරගත්තා මේක ස්වභාවික පැවති වෙනසනවා කියන ප්‍රත්‍යක්ෂ වුණා. ඒක මම පනවන්න බෑ කියන එක. ඊට පස්සේ මේක සමාධිමත් කරගන්න අනුගමනය කරනකොට රාග දිගට දෙකට ගොදුරු නොවි නීවරණයන්ගෙන් මුදවාගෙන සමාධිය දිගට පවත්වන්න පුළුවන්. අන්නේ සමාධිය දිගට පවත්වන්න පුළුවන් කෙනාට කියන සකදාගාමී කියලා. අර දැන් රාග දේශයට ගොදුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොදුරු වුණත් වහා එතනින් ගැලවෙන්න පුළුවන්. මෙන්න මෙයාට සකදාගාමී මඟ. අර රාග දේශයේ දෙකෙන් ගැලවෙන්න උත්සාහ නීවරණයන්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන කෙනාට කියනවා මේක තීරුම් අරගෙන උත්සාහ කිරීමට කියන සකදාගාමී මඟ. රාගය හටගන්න පැත්තට නිරාකරණය කරගෙන මනස ඒක සමාධිය tempatකමට අති වේගින් අරගන්න පුළුවන් මට්ටමට කියන සකදාගාමී ඵලයේ පිහිටියා කියලා.
ඒකයි සමාධිමත් කරගෙන තමන්ගේ ශරීරයත් පරිබාහිර ශරීරයත් විමසන්න ගන්න ස්වභාවයට කියන අනාගාමී මඟ කියලා. මේක මේ කෝණ පරිස් දෙකක් වශයෙන් ඊට පස්සේ ධාතු හතරට බෙදලා අන්න විමස්තිකට කියන මේ අනාගාමී මඟ ඒක සැනින්ම සමාධිය සකස් කරගෙන අධ්‍යාත්මික බාහිර ඒ ශරීර සම්පූර්ණම අර අටකටු මාස්ලේ නහරල වශයෙන් ධාතු කොටස් හතරට බෙදලා දකින්න පුළුවන් මට්ටමට හදාගත්තොත් අරමුණු වෙනසනින් අනාගාමී ඵලයේ පිටනවා. දැන් මෙයා කාම ලෝකෙට ඉන්නේ නැහැ. ඒ මොහොතේ මරණයෙන් ඒ සමාධියෙන් මේ කාය පිළිබඳ පුද්ගල භාවයක් අතහැරිච්ච දිනහඳ අනාගාමී සුද්ධාවාසකායිකව එහෙන් අරහත් වෙනවා. එහෙම මරණයට පත් වෙන්නේ නැතුව අනාගාමී මට්ටමින් අර සමාධිමත් ස්වභාවයෙන් අභ්‍යන්තරයට හරවලා ගැඹුරු සමාධියක් අරගෙන අභ්‍යන්තරයට හරවලා ආයතන 6 උමසනකොට දැන් උපාදාන මාත්‍ය සාමාන්‍යයෙන් දැන් ඔබතුමා අන මට්ටමකට එහා ගිහිල්ලා සමාධිය මොහුරා ගිහිල්ලා අනාත්ම මට්ටමෙන් ඉන්න කෙනාගේ ස්වභාවය ඔබතුමාට හිතා ගන්න පුළුවන්. ඒ වගේ සමාජයකින් උපදවල අභ්‍යන්තර හොයනකොට අති තීක්ෂණ වේගයක් තියෙනවා. ඒක මහා දැක්මක් තියෙන. දැක්ක හැටිම නිකන් උපාසනාවේ හුලම් බැස්සා වගේ ආපහු මෙයා මේ ශරීරය ඊට පස්සේ අනාගාමී ස්වභාවය ඉක්මවල අරහත් වෙනවා. මේ ශරීරය දකිනවා. එයා මේ ශරීරය පවතිනකන් ආවුෂ කාලය මත එහෙම ඥානය ආවට පස්සේ ලකින මෞකුසේ මේක නිර්මාණය වෙනකොට නිර්මාණය වෙන අවසාන කාල සීමාවේ අන්තිම විනාඩිය අන්තිම තත්පරේ තේරෙනවා. මේක නිර්මාණාත්මක එක්තරා වේගයක් මත මේ අහවල් දවසේ අහවල් කාල හොරාවේ අහවල් මොහොතේ මේක ශක්තිය නවතිනවා. ඒ දැක්ක හැටිම ඒ කාලය තුල වෙනකන් මේකට ආහාර දෙනවා මේක නඩත්තු කරනවා මේක හොදනවා ආහාර පාන දෙනවා වැසිකිලි කැසිකිලි කරනවා වස්ත්‍ර අන්දනවා ඒ ඔක්කොම කරනවා අර කාල සීමාව කිට්ටකොට අර ඔක්කොම නවත්තලා තමන්ගේ අර අවබෝධය මත පිහිටා මානසිකාරයේ සමාධිය අවබෝධයට ගන්නවා අවබෝධයට කරගෙන එතනින් නවතිනවා අර තින ආවුෂ ගෙීමත් එක්ක කය මැරීමත් එක්ක උපාදාන ඉවරයි මේක මහා ගම්බීර දහමක් ඔබ මාත්‍ය ලෝකෙ ඉන්න මේක මොකද කතා කරනකොට ඒ සමාදාන අන්තරයක් ඒකයි මම ඔබතුමාට කිව්වේ මේ සාමාන්‍යයෙන් ආට කිව්වට තීරමක් නැහැ හරියට අවධානයෙන් මම ඕමනාවෙන් කැමැත්තෙන් අවධානයෙන් අහන කාටයි මේක හරියටම යම් කෙනෙක් අවධානයෙන් යවුවොත් ආපහු තවත් වෙනකින් අහන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අද මම ඔබතුමාට ඔක්කොම එකල දුන්නා එහෙමයි අපේ මම අහුවේ පොඩ්ඩක් වාසේ මට දේශනා කරා එක මහ විදුලි කරනවා වගේ දේශනා කරා ඔන්න ඒක තමයි උපාදාන මහත්ය මේ අපි මේ මුලා සාගත ලෝකෙක අන්ධකාරයක යන තමනක් ඉන්නේ මේ. එතකොට ඒකයි දුන්නාසේ මේ කියන්නේ ඔබ දන්නේ තුනාට එක ආයතනයකට අරමුණු වෙනකොට ඇහැට රූපයක් අරමුණු වෙනකොට ඇහි ආරම්මණය ඇහි පෙනීමේ ශක්තියට අරමුණු වෙලා අරමුණු වෙනවත් එක්කම ඇහි ස්නායු පද්ධතිය මොළෙත් එක්ක සම්බන්ධ වෙනවා. මොළෙත් එක්ක සම්බන්ධ වුණා මොළේ අවධානය ගියාම තමයි පෙනීමක් උපද්දවන්නේ. ඇහි ප්‍රසාදයට අරමුණු වුණාම තමයි මොළේ සම්බන්ධ වීමෙන් තමයි අර පෙනීම ඇති වෙලා මට අර අරමුණ මොකක්ද කියලා හිතන්නේ. එතකොට ඔන්න වෙනකොට උපාදාන වෙනවා. උපාදාන කියලා කියන්නේ ඇහැ මම වෙනවා, චිත්තන්නේ මම වෙනවා, මොළේ මම වෙනවා. මේ ඇහැයි මොළේ දෙකම මම වීමට කියන රූප උපාදාන කියලා. මේ ඇහි මාස්ලින හරවැල් උපාදාන වෙනවා. අතීජෝ වායෝ දෙකත් එක්ක මොළේ මාස්ලින හරවැල් උපාදාන තීජෝ ඔන්නේ මෙන්න මේ සාන්තරතික උපාදාන කියන මේ රූප උපාදානන් කියලා. ඊට පස්සේ ඒ අරමුණ දෙනොත් මට ඇහැරා අන්තිම උපාදාන. අරමුණ හැදුනේ මමයි. අරින්නදී අන්න සංඥා උපාදාන. ඒක නෝතු තමයි අන්න අංකාර උපාදාන. ඒක වටහාගත්තේ මමයි. අන්න විඥාන උපාදාන. මේ ඇහැ සකසිය තියෙන ආකාරය දැක්කොත් මම උපදවන්න බෑ. අන් රූපය උපාදාන වීමෙන් අපැත්තනවා. ඒක දැනගන්නේ මම මොනෝතින් මේ ආයතන දෙක ආපලුමතනකොට මම කවු වෙන්නේ නැහැ. අන වේදන අතහැරි උපාදාන වෙන්නේ නැහැ. එහෙනම් ඒකට මම ඒකත් පනවන්න බෑ මේ ස්වභාවික ක්‍රියාවලියකින් තමයි අතුම සම්බන්ධ වෙන්නේ. එහෙනම් අඳුරගත්තේ මම කියන්නත් බෑ. එහෙනම් ඒ විමර්ශනයේ මම කියන්නත් බෑ ස්වභාවික ක්‍රියාවලිය තමයි ඇහත් එක්ක මොළේ සම්බන්ධ කරවන්නේ. එතකොට ස්වභාවික
ක්‍රියාවලිය වෙන්නේ අධ්‍යක්ීම ගන්න යුතුයි මොළේ ස්වභාවිකව එන මං වහගත්තා කියලා කියන්න බෑ. ඕක අන්තිමට තමයි අතහැරෙන්නේ අරහත් ඵලයයි පංච උපාදානස්කන්ධයයි උපාදාන වීම අතහැරීමයි එක මොකද වෙන්නේ. එතකොට මේ අරහත් ඵලයට පත් වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. ඉතින් මෙහෙම දකින්න එක අරහත් ඵලෙන් ඊට කලින් පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ කොහොමද? ආර්ථ කියන්නේ. පාසමාත්‍ය අනාගාමී මට්ටමේ ඵලයට පත් වුණාමයි අරහත් ඵලයට ගමන් කරන කෙනාට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද තේරෙන්නේ. එතනින් මෙහා කතා කරන්න ගියොත් හරියට නිකන් අන්දිකුට රූපයක් දෙන්නන්න යනවා සමානයි. ඒක වෙන්නේ නැහැ. අපේ ශෝධනශීලා මේ සපාගත බුදු පියාණන් වහන්සේගේ අනන්ත පුණ්‍ය පාරමී ශක්තියකින් හදාගත්ත ගම්බීර समस्त लोकेම ඉන්න ශෝධනශීලා අව탁සිරින් කතා කරන මේ කතාගත යන්නාගේ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. උගන්නේ මේ ගම්බීර ඥානයක් මේ තමන්ගේ මනසේ වේගය නවත්තගෙන අභ්‍යන්තර ගවේෂණය කළ දැකපු දැක්මක් මේක මේ හිතන්නවත් බෑ. ඒක උපාද මහත්ය ලඝු කොට කතා කරන්නේ දුන්නහසේ කොට කියන යථාවාදිකාකාරී මේ දහම් දැක්ම තීව සාපකයට තමයි කියන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ තතෝපමං සත්පුරුෂං වදාමි යෝ ආර්ය සත්‍යාන් අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒ තියෙන සත්‍යන සුවත්‍ය හෝතෝ කියලා බුදුන් වහන්සේ මේක සත්‍යක්‍රියාවක් කරනවා. මේ කියන්නේ මේ ගැඹුරු දහම් සෝතාපන්න ඵලයටපත් වෙලා ඒ ශ්‍රාවකයාට අයිති අරහත් ඵලයටපත් වුණු ඒ ශ්‍රාවකයාට අයිති මේ මඟ ඵලයේ පූර්ණ වෙච්ච ශ්‍රාවකයෙක් ඉඳලා මේ ශ්‍රාවකයෝ පෙළම අයිති මේ වචනෙට. ඒකට ඒ මොකද්ද මේ යතින්ද කීලෝ පටවි සිතෝසියා අතුබ්බිවාතේහි අසම්පකම්පියෝ මේ මහ පොළොවේ ගැඹුරට කණුවක් ඉඳලා තියෙනවා. ඒක සිවුදිකින් අමන උලකට කම්පණය කරන්න බෑ. අන්න ඒ වගේ අසම්පකම්පියෝ තතෝක්ම සත්පුරුෂං වද අන්න මේ දහම දැකපු ශ්‍රාවකයට අර මහා ගැඹුරට ඉන්දෝපු ගල් තැඹ කුලකට පොළපන් වැටලාගේ අර තථාගත දහම තීරුම් ගත්ත ශ්‍රාවකයා මේ ලෝක කිසිම දෙයකට අටලෝ දහමට කම්පණය කරන්න බෑ. එයා මේ ලෝකෙ දැකලා ඉවරයි. අන්න එකට කියන සත්පුරුෂං වදාන අන්න සත්පුරුෂයා කියලා කියන්නේ මෙන්න මේ ගැඹුරු දහම් දැක්ම තියෙන කෙනා සත්පුරුෂං වදාමි. ඒකට හේතුව සත්පුරුෂයා කියන්නේ යෝ ආර්ය සත්‍යානි වෙච්ච පස්සට යෝ මේ ගැඹුරු දහම දැකලා තියෙන්නේ. යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝි අන්න ඒ ත්‍රිසයි මේ කතාගත ශ්‍රාවකයෝ. අතාගතයන් වහන්සේගේ ජාතක පුතාලා සම්බුදු පියාණන් වහන්සේ එලි කරපු දහමෙන් ඉපදලා ඉන්නේ. දහම අතහැරෙන්නේ නැහැ. මද අවසානය දකින්න ඉන්නේ. අන්න එකට කියන අන්න එක තමයි සත්පුරුෂෝ කියලා. මෙතනින් තොර දහමක් කතා කරන්නත් බෑ ශ්‍රාවකෝ කියලා කතා කරන්න බෑ. දහම කතා කරන්න ගිහිල්ලා ඒගොල්ලන් තමන්ගේ තියෙන අතු අදහස් වලින් කතා ගන්න ගිහිල්ලා මේගොල්ලන් අටලෝ දහමට කම්පණය වෙනවා. අටලෝ දහමට කම්පන ලාභ කීර්ති ප්‍රශංසා නම්බුනාම වලට ඉර වෙනවා. අර ගිහි මිනිස්සු අතහැරලා දෙන සියලු දේවල් ඒගොල්ලන් උපාදානයෙන් රැස් කර ගන්නවා. මේක හරිම ලාමකයි. මේක පැත්තකින් ඉඳගෙන ගැඹුරු ඥානියාව එනවා. මේ ශ්‍රාවකයා ගැඹුරු ශ්‍රාවකයා පරිබාහිර දේවල් නෙවෙයි තමන්ගේ ආධ්‍යාත්මික කෙලෙස් වලින් අතමුදව වෙන්නේ. කෙලෙස් වලින් අතමුදව මේ නීවරණ වලින් මුදවාගෙන අභ්‍යන්තර මේ සැකස්මින් අතමින් යන්නේ. එතකොට මේගොල්ලන් මේක හිතන්නවත් බැරි කොට මේ අතරවාදී මාලිකාවල් හදනවා පරිබාහිර දේවල් චුයිත් හදනවා මන්දිර හදනවා මේ විකාරයක් ඒක උපාසක පින්කම් කරනවා. කර්ණ පින්කනුයි අර පින්කනුයි මේ පින්කනුයි මේව කරන්නේ නැහැ. මේ ගැඹුරු දහමක් දැක්කොත් මේ සංසාර ගමනේ අනාත්මත් කාලයක් මේ අතරින් අසමන් වෙමින් අපාලත එවි ආපු වෙලාවේ මේ නිකන් නාඩගම් නටන නෙවෙයි ඒ ශ්‍රාවකෝ මේ සාධනෙට මේ ගැඹුරු ස්වභාවය උදකලා වෙලා අභ්‍යන්තරය දැකලා මේ කුරුගොනේ නිදහස් වෙන්න. මේ කට්ටියට දකින්න තියා හිතන්නවත් බෑ මේ. හැබැයි මේගොල්ලන් මිනිස්සු රවට්ටලා තමන් නොදකපු දහමක් ගම්බීර මට මේ තථාගතයන් වහන්සේගේ ඥාන ශක්තිය ගැන මානව භාෂාවේ වචන නෑ මට මේ කතා කරන්න. එහෙම උත්තම ඥානයකට මේගොල්ලන් අව탁සිරු කරන එක මහ ලොකු අපරාධයක්. මේ ලෝකේ අන්ධකාරයක් මේකේ අන්ධකාරය.
ඒකයි අවසාන මං අන්තිම ටික මේ නවත්තන බුදුන් වහන්සේ පරිනිබ්බාන මොහොතේ බුදු පියාණන් වහන්සේ පරිනිබ්බාණයට පත් වෙන කලින් වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ අන්තිම බුද්ධ වචනේ කියනවා මේව දහම දැකපු කෙනාට තමයි උපාසක මහත්තයා බුදුන් වහන්සේ කෙනෙහි පුදුමාකාර ආදරයක් ගරුත්වයක් පුදුමාකාර ගම්භීරත්වයක් ඇති වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ කියනවා පරිපක්කෝ වයෝ මධ්‍යං පරිත්තම්මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතම් මේ සරණ මත්තනෝ අප්පමත් සීමන්තෝ ශීලා හෝත දීප්තෝ සුසම්මායක සම්ප්පා සකිත්කමෝ රක්කත යෝෂසං ධම්මවිනී අප්පමත්තෝ විහෙසති පහය ජාත සංසාරං දුක්ඛ සන්තං කරිසති. මේ ගාථාවෙන් කියන්නේ පරිපක්කෝ වයෝ මධ්‍යං දැන් මේ බුදුන් වහන්සේගේ අවසාන කාල සීමාව. පරිපක්කෝ වයෝ මධ්‍යං දැන් මම ජීවත් වුණු කාල සීමාවට ගෙවි ගියා. පරිපක්කෝ වයෝ මධ්‍යං පරිත්තමම ජීවිතං තව සුතු මොකක්ද ඉන්නේ. පහයෝ ගමිස්ථාමි දැන් මම නුඹලගේ අතහැරී යනවා. ඉතින් කතම් මේ සරණ මත්තනෝ මගේ ටිකිට මම හදාගත්තා. ඊට පස්සේ කියනවා අප්පමත්තා සති මන්තෝ සුසීලා හෝත වික්කෝ නුඹලා මම මේ කියපුටේ තිතුම් අරගෙන විමසීම පවත්වන්න විමසිත පවත්කලා තමන්ගේ සීලය පූර්ණේ කරගන්න. අප්පමත්තා සති මන්තෝ සුසීලා හෝත වික්කෝ ඒක සුස්කම සංකප්ප තමන්ට වැරදි අදහස් ඇතිකට ගන්න තව පාලනය කරගන්න. අන සුසම්මා සංකප්ප සතිත්ත මහරක්කත වැරදි අදහස් වලට බොදුරු වෙන්න එපා. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙසති මේ තාපාදන සතුටු පියාණාද කියන ආකාරයෙන් අදහස් පාලනය කරගෙන ගැඹුරු ඥානයට අනුකූලව අනුගමනය කරෝතින් ඉක්මනෝතින් යෝ කොයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙසති පහජා සංසාර දුක්ඛ සන්තකයි මේ සංසාර ගමන අතමිරිය දුක මේ සංසාර ගමන අවසන් කළ දුකින් මිදෙනවා කියන්නේ. සාදු ඔය ටික තමයි අන්තිම වචනෙට මම උපමා කරේ ඒක තමයි අන්තිම වචනෙට මම ආදේශ කරේ. ඔය ටික කොහොම තියෙනවා. එහෙමයි තමයි සාදු. හොඳයි එහෙනම් ඔබට තේරෙන බුදුමාලා හැම දිනකටම මේ ධර්ම උපදෙලා මේ සතර දුකින් මිදීම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි ඔබ වහන්සේ මේ සසරෙම ලැබේවා. සාදු.